समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सघ्मोक्खदं ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප්‍රථමයෙන්ම අපගේ ගෞරවනීය මහා ප්‍රඥානන් වහන්සේගේ පාද නමස්කාර කරමි. පින්වතුනි, ඔබ අද මේ නිවසට ඒක රාශීව සිටින්නේ මේ නිවසේ ජීවත්ව සිටිපු ඒ මහත්මයාගේ වසරක් මිය පරලව ගිහින් වසරක් වෙනවා. ඒ දිනයට මේ ගෙදර නිවසේ පිරිස මේ පින්කමක් යොදාගෙන තියෙනවා. ධර්ම දේශනාවක් කරලා ඔබ සෑම සියලු දෙනාටම ඒ එතුමියන්ගේ අදහස වන්නේ මේ කල්යාණ මිත්‍ර ශ්‍රේවණය ඔබටත් සිරි සද්ධර්මය ලබා දීලා ඔබත් මේ සංසාර දුක් පැවැත්මෙන් මිදී නිදහස් වෙන්නට මේ සිරි සද්ධර්ම දේශනාව ඔබට යොමු කරන්නේ එතුමියෝ කල්යාණ මිත්‍රයෙක් වෙලා. ඔබ දන්නවා කල්යාණ මිත්‍රයා කියන්නේ ඔබ දන්නා පරිදි අපි සම්මතේ අපේ දුකට සැපට පිහිට වෙන කෙනා කල්යාණ මිත්‍රයා කියලා තමයි අපි බුද්ධ ආගමක් තුල ඉගෙනගෙන ඉන්නේ. අපි පන්සල් ගියා, සිල් ගත්තා, සිල් රැක්කා, සමාදන් වුණා, දාන දුන්නා, පින්කම් කරා. අර බෞද්ධ විදිහට අපි නිති පන්සිල් පොයාට සිල් විදිහට අපි මේ ජීවිතය පවත්වාගෙන ගියා. එහෙනම් එදා අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා ලෞතර බුද්ධත්වයට පත් වුණා. එතකොට අපි කුඩා දරුවෝ වුණත් හොඳින් දන්නවා දහම් පාසල් ගිහිල්ලා අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ගිහිගෙයින් නික්මලා මහා අභිනිෂ්ක්‍රමණය කළා. ඒ මහා අභිනිෂ්ක්‍රමණය කරනකොට ඔබ හැමදෙනාම අපි බුද්ධ ආගමත් තුල ඉගෙන ගත්තා, විභාගවලට ලිව්වා. මොකක්ද? මහා මායා දේවිය දුටු සිහිනය. ඔබ හැමෝටම කටපාඩම්. අපටත් කටපාඩම්. අපි ලිව්වා. මොකක්ද සිහිනය? අපේ ලෞතර බුදු පියාණන් වහන්සේ බෝසත් අවදියේදී ඔබ වගේම මව් කුසක පිළිසිඳ ගන්නකොට ඒ මහා මායා දේවිය සිහිනයක් දිටුවලු. මොකක්ද සිහිනය? සුදු ඇත්පැටියේ සුදු නෙළුමක් අරගෙන හොඬෙන් අරගෙන දේවියගේ ඇඳ වටා 3 වරක් පැදුගුණ කර දකුණු ඇලයෙන් කුස තුලට පිවිසියා කියලා. ඒ සිහිනය විමසන්නට පඬිවරු ආපු බවත් ඔබ දන්නවා. එක පඬිවරයෙක් කිව්වා ගිහිගෙයි හිටියොත් සක්විති රජ වෙනවා, පැවිදි වුණොත් ලෞතර බුද්ධත්වයට පත් වෙනවා. හැබැයි අද වගේම
අද ඔබේ දෙමව්පියොත් ඔබ දෙමව්පියෝ ළඟට ගිහින් ඇහුවොත් මට ඉගෙන ගන්න බෑ. මම පැවිදි වෙනවා. කියලා කිව්වොත් ඔබේ දෙමව්පියෝ කවදාක්වත් කැමති වෙන්නේ නැහැ. ඇයි? දෙමව්පියෝ කැමති ඔබ මේ සම්මතයේ විදිහට හොඳ රැකියාවක් කරන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න ඕනේ. ගෙවල් දොරවල් හදන්න ඕනේ. යාන වාහන ගන්න ඕනේ. කසාද බඳින්න ඕනේ. දරුවෝ හදන්න ඕනේ. ඒක තමයි ලෞකිකත්වයේ ඉන්න සෑම දෙමව්පියෙක්ගෙම යුතුයකම වගකීම කියලා අපි හිතන්නේ. ඒ අනුව තමයි දරුවන්ට දහම දෙන්න උනන්දු වෙනවා අපි අර සම්මතය දැනගත්ත විදිහට. හොඳ වැඩ කරන්න ඕනේ, නරක වැඩ කරන්න එපා. පස්පවින් වලකින්න ඕනේ, ඒවා කරොත් අපාය යනවා. අනේ ඒ විදිහට තමයි අපේ දෙමව්පියොත් අපට උපදෙස් දුන්නේ. එදා සුද්ධෝදන රජතුමා ඒ විදිහමයි. තමන්ගේ පුතා සක්විති රජ වෙනවා වෙන්නමයි බැලුවේ. අපිත් කැමති සම්මතයේ විදිහට අපේ දරුවොත් අන්න ඒ තත්ත්වේ තියන්න. හැබැයි ඒ සිද්ධාර්ථ කුමාරයා කලින් කාල ටිකෙන් ටික කාලෙන් කාලෙට ඒ ශිල්ප හදාරලා ටික දවසක් ලොකු වෙනකොට ළමා විය පසු කරලා තරුණ වියට එනකොට විවාහ ජීවිතයටපත් වෙනවා. එතන ඉඳන් උන්වහන්සේගේ ක්‍රියාත්මක උනේ මොකක්ද මේ පින්වතුනි? අපටත් ඒ වගේම ක්‍රියාත්මක වෙනවද? උන්වහන්සේට මොනවාද නොතිබුණේ? රම්‍ය, සුරම්‍ය, සුබ කියලා මාලිගා 3ක් තිබ්බා. රාජ්‍ය සේවකයෝ හිටියා. රජගෙදර අතට පයට සේවය කරන්නට සේවකයෝ හිටියා. එතකොට ඕනතරම් කම් සැප විඳින්න ඒ රජ සැප රාජ භෝජන ඒ සියල්ල අතහැර ඇයි ගියේ? අර ඔබ දන්නවා නාට්‍යාංගනාව රැතිස්සේ එතුමන්ව පිනවන්න නොයෙකුත් ගීතයන් සජ්ජායනා කර රැඟුම් රැඟුවා. අවසාන පාන්දර වෙනකොට අර දිව්‍යාංගනාව වගේ හිටපු කට්ටිය හිටපු විදිය දකින්නකොට මෙන්න මේක හැබැයි ඊට ඉස්සෙල්ලා සතර පෙර නිමිති දැකලා තිබ්බා. ඔන්න ඔය දකින්න දේවල් ඔස්සේ උන්වහන්සේගේ සිත මේ හොයන්න ගත්තා. මොකක්ද හොයන්න ගත්තේ? ඇයි මේ සත්වයා සංසාරයට බද්ධ වෙවි යන්නේ? ඒකට හේතුව මොකක්ද? ඒකට හේතුව මොකක්ද? ඇයි මේ සත්වයා උපදින්නේ? ඇයි ලෙඩ වෙන්නේ? ඇයි මරණයටපත් වෙන්නේ? මටත් කවදා හරි දවසක මේක විඳින්නම වෙනවා. ඉපදුනොත් අපි මරණය දක්වා ගමන් කරන්න වෙනවාමයි. ඒ දේවල් උන්වහන්සේගේ හිතේ ගැප් ගත්තා. ගැප් ගන්නකොට අර යටින් තිබ්බ මතක සටහන් අවදි වෙන්න ගත්තා. අන්න දුෂ්කර ක්‍රියා කරන්නට ගීගේ හැර නික්මුණා. අපට එහෙම හිතෙයිද? අපට එහෙම හිතෙන්නේ නැහැ පින්වතුනි. ඇයි? අපි ඒවට හේතු හදලා නැහැ. අපට දැන් තියෙනවා හොයලා දුන්නු දහම. අපට හොයන්න දෙයක් නැහැ. උන්වහන්සේ 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා දහමක් මතු කරලා තිබ්බා. හැබැයි ඒක යටපත් වුණා. ඒ යටපත් වෙලා බුදු දහම යටපත් වෙලා බුද්ධ ආගම මතු වුණා. අපි බෞද්ධයෝ ලෙස දෙමව්පියෝ කිව්වා, පන්සල් වල ස්වාමින් වහන්සේලා කිව්වා, ගුරුවරු කිව්වා, වැඩිහිටියෝ කිව්වා. ඒ දේ ඒ ආකාරයෙන්ම අපිත් කරගෙන ගියා. අපට හිතන්න, මනස මෙහෙවන්න ශක්තියක් තිබ්බේ නැහැ. කවුරුත් ඒක කියලා දුන්නේ නැහැ. ඇයි අපි මිනිස්සු උනේ? අපට මනසක් තියෙනවා. අපට හරි වැරද්ද තේරුම් අරගෙන මෙනෙහි කරන්න මනසක් තියෙනවා. ඒ මනස වැහිලා. කොහොමද වැහුනේ?
අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ හෙව්වේ. 6 වසරක් දුෂ්කර ක්‍රියා කරලා උන්වහන්සේ හොයපු දහම බුදුදහම. ඒක වැසි වැළලී යටපත් වුණා. හැබැයි දැන් මතුවලා තියෙන්නේ. දැන් එහෙනම් හිතන්න කාලයක්. මෙනෙහි කරන්න කාලයක්. හැබැයි ඒ දේ කරන්න ඉස්සෙල්ලා අපි මේ දේශනා අහන්න ඕනේ. සෝතාපන්න ඵලයටපත් වෙන්න නම් බුදු පියාණන් වහන්සේ අංග 4ක් පියවර 4ක් ඉදිරිපත් කරා. මොකක්ද පියවර 4? කල්යාණ මිත්‍රයෙක් මුණ ගැසෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයා කිව්වේ කවුද? අඹ යාළුවද? නෑ පින්වතුනි. අපේ දුකට සැපට පිහිට වෙන කෙනාද? නෑ. බුද්ධ භාෂිතේ කල්යාණ මිත්‍රයා කිව්වේ මේ හිතේ ඇති වෙනවා කෙලෙස්. මොනවාද කෙලෙස්? අපි දහම් පාසල් වල ඉගෙනුවා. කෙලෙස් කියන එක විතරයි ඉගෙනුවේ. ඒ වෙනකොට අපි දැනගෙන හිටියෙත් නෑ කෙලෙස් කියන්නේ මොනවාද කියලා. හැබැයි දැන් දන්නවා. ඔබේ හිතේ සෑම කෙනෙක් තුලම උපදිනවා වැරදි 3ක්. අපි හැමෝම අනන්ත සංසාරිකව ඇවිල්ලා තියෙන මේ වැරදි හේතු 3ක් කරගෙන. මොකක්ද වැරදි හේතු 3? ඔබේ හිතේ රාගය උපදිනවා. ප්‍රිය දෙයට ඇලෙනවා. ඔබේ හිතේ දේශය උපදිනවා. අප්‍රිය දෙයට ගැටෙනවා. ඔබේ හිතේ මෝහය ක්‍රියාත්මක වෙනවා. ඔය ප්‍රිය අප්‍රිය අතර ඔබ මනිනවා. ඔබේ හිත තුලයි මේක උපදින්නේ. කොහොමද උපදින්නේ? අන්න බුදු පියාණන් වහන්සේ හෙව්වේ ඔක. ඇයි සත්වයා සංසාර ගමනට බැඳී යන හේතුව? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්‍ර චත්තාබිනන්දනී විදියට මෙන්න මේ ඔබ සෑම කෙනෙක් තුලම මේ 6 දොරෙන්ම ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනසින් ඔබට මේ ආධ්‍යාත්මිකව ඔබේ කූඩුව තුල තියෙන 6 දොරටම බාහිරෙන් ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇහෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පොට්ටබ්බ පහස දැනෙනවා. ඔබ ආර්ථික මට්ටම් මොන මට්ටමේ හිටියත් සියලු දෙනාම කරන්න එක වැඩක්. ඔබ ගුරුවරයෙක් වෙන්න ඇති. ඔබ වෛද්‍යවරයෙක් වෙන්න ඇති. ඔබ ව්‍යාපාරිකයෙක් වෙන්න ඇති. ගෙදර ගෘහණියක් වෙන්න ඇති. හැබැයි ඔය ඔක්කොම කරන්නේ මොකද්ද? මේ 6 දොර ක්‍රියාත්මක කරන එක. ඇහැට රූප පේනවා. ඒ අනුව ක්‍රියා කරනවා. ඇහි ක්‍රියාව මොකක්ද? රූප පේන ක්‍රියාකාරීත්වය. කනේ ක්‍රියාකාරීත්වය මොකද්ද? ශබ්ද ඇහෙන ක්‍රියාකාරීත්වය. නාසයේ ක්‍රියාකාරීත්වය ගඳ සුවඳ දැනෙන ක්‍රියාකාරීත්වය. දිවේ ක්‍රියාකාරීත්වය දිවට රස දැනෙන ක්‍රියාකාරීත්වය. මනසේ ක්‍රියාකාරීත්වය කයේ ක්‍රියාකාරීත්වය පොට්ටබ්බ පහස. සිතට මොකද වෙන්නේ? නොනවත්වාම සිතුවිලි එනවා. ඔබ ඔය ඉඳගෙන ඉන්නකොට මේ 6 දොරම ක්‍රියාත්මක වෙනවා. දැන් මේ මං කියන ඒවා ඔබට ඇහෙනවා. දැන් මේ වෙලාවේ නාසය තියෙනවා. උපදිලාද? නැහැ. හැබැයි නාසය නැද්ද? තියෙනවා. හැබැයි කුස්සිය පැත්තෙන් ගන්ධ රූපයක් આવතු වෙන එක අන්න උපදිනවා. අන්න හඳුනා ගන්නවා. මේ අහවල් සුවඳ. අපි කියනවානේ. මේ මොනවා හරි බදින සුවඳ. මේකේ සුවඳ හඳුනා ගන්නවා. කනට ශබ්ද ඇහෙනවා. කන ක්‍රියාත්මක වෙනවා. ඇසට රූප පේනවා. ඇස ක්‍රියාත්මක වෙනවා. දැන් මේ වෙලාවේ දිවේ රසය උපදිනවද? නැහැ. හැබැයි දිවට ස්පර්ශ වුණොත් මොනවා හරි අන රසය උපදිනවා. හඳුනා ගන්නවා. කයට පොට්ටබ්බ පහස දැන් මේ ෆෑන් එකේ වදිනවා මට. එතකොට ඒක පහස මට දැනෙනවා. ඔය වගේ මනසට නොනවත්වාම සිතුවිලි එනවා. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් තියෙන්නේ අපි ඔය දවසේ වැඩ කටයුතු කරනකොට තද නිින්දේ නැති හැම වෙලාවෙම ඔය 6 දොරම ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඇහැට රූප පේනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පිරිසුදු කරන්න දෙයක්වත් නැහැ. අපිරිසුදු වෙන්නේ නැහැ. ඇයි? ඉපදිලා වැය වෙනවා. කුඩා කාලේ ඉඳලා දැක්ක රූප ඇහි තියනවද?
හිතේ තියෙනවද? නැහැ. කනට කොච්චරනම් ශබ්ද ඇහුණද? දැන් මේ වෙලාවේදී ඔය Google Meeting එකට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය කරුණා කරලා ඔයගොල්ලන්ගේ මයික් ඔෆ් කරගන්න. එතකොට දැන් මේ 6 දොරම ක්‍රියාකාරී. ක්‍රියාකාරී නැති වුණොත් මරුණාම 6 දොර තියෙනවා, ඇහැ තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා, සිරුරක් තියෙනවා. මොකද්ද නැත්තේ? මනස නැහැ, හිත නැහැ, විඥාණය උපදින්නේ නැහැ. හැම මොහොතකම අපි විඥාන ශක්තියක් උපද්දවනවා. ජීවත් වෙන කාලය තුල කොහොමද උපත්න්නේ? මේ පේන, දැනෙන, විඳින දේවල්, මේ ඇහෙන දේවල් වලට අපි කරනවා මිම්මක් හදා ගන්නවා. අපි කෝදුවක් මානයක් හදා ගන්නවා. ඇහැට පේන රූපය ප්‍රියමනාප මිහිරි මధుර දෙයක් නම් අන්න ඒක අල්ල ගන්නවා. ඇහැට පේන රූපය අප්‍රියමනාප අමිහිරි දෙයක් නම් ගැටිලා ඒක අල්ල ගන්නවා. අරක සුඛසේ අල්ල ගන්නවා, මේක දුකසේ අල්ල ගන්නවා. ඔන්න ඔය ප්‍රිය අප්‍රිය මිම්මක් ඔබ සෑම සියලු දෙනා තුලම ක්‍රියාත්මක වෙනවා. ඔබ තුලින් විමසලා බලන්න ඕනේ. මේ මේනින් වහන්සේ කියන එක ඇත්තද? මගේ තුලත් මේක වෙනවද? ඔබට දිවට දැනුණු රසයන් ඒවා මිහිරි, සුඛයි, රසයි, ප්‍රියයි කියලා අල්ලපු ටික ඔබ ඇතුළට ගන්නවා. ඒක තමයි රාගය කිව්වේ. ඔබට තිත්ත දෙයක් දුන්නොත් ළමයි හොඳට දන්නවා කරවිල කන්න කැමති නැහැනේ. ඒක අමිහිරි, අප්‍රියයි, අමනාපයි. ඒ දේවල් ගැටිලා අයින් කරනවා. මට නම් එපා. මම නම් කන්නේ නැහැ. මෙන්න මේ ප්‍රිය අප්‍රිය මිම්මක් ඇති වෙන්නේ කොහොමද? ඔබ වර්තමාන මොහොතේ අර ජීවත් වෙනවා කියලා කරන්නේ මේ 6 දොරේ ක්‍රියාකාරීත්වය. ගෙදර ගෘහණිය වැඩ කරනවා, ගෙදර අතුපතු ගානවා, සුද්ධ පවිත්‍ර කරනවා, උයනවා, පියනවා. එයා හිතනවා මම තමයි මේ ගෙදර ඔක්කොම කරන්නේ. හැබැයි එයා දන්නේ නැහැ එයාගේ 6 දොරේ ක්‍රියාකාරීත්වයක් මේ වෙන්නේ. ඒක මම කොට අල්ල ගන්නවා. මම තමයි මේවා කරන්නේ. වෛද්‍යවරයා මොකද කරන්නේ? ඔය 6 දොරම පාවිච්චි කරලා එයා දැනගත්ත දැනුම හරහා ලෙඩුන්ට බෙහෙත් දෙනවා. රාජ්‍ය සේවකයා කරන්නේ මොකද? එයා කරන්නේ මේකම තමයි. 6 දොරම පාවිච්චි කරනවා. දරුවෝ ඉගෙන ගන්නවා කියලා කරන්නේ මොකද්ද? ඒ අය කරන්නේ ගුරුවරයා කියන දේ අහලා දැන් ඇහෙන් ගුරුවරයා පේනවා කියන දේ කනට ඇහෙනවා. ඒක ඇතුළට ධාරණය කරගන්නවා මනසින්. මේ 6 දොරම ක්‍රියාත්මක වෙලා. මනසින් ධාරණය කරගෙන ඒ ශක්තිය නැවත නැවත පාඩම් කරලා මතකයක් උපදවා ගන්නවා. අනික් සියලු දෙනාම කරන්නේ ඕකම තමයි. විභාගවලට ලියනවා කියන්නේ අර කියලා දුන්න දේ නැවත නැවත ආවර්ජනය කරනවා, පාඩම් කරනවා. පාඩම් කරලා මතක සටහනක් තියාගෙන විභාග වලට ලියනවා. ඔබ අපි සෑම සියලු දෙනාම ඔන්න ඔය දේ තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. බුදු පියාණන් වහන්සේ හොයාගත්තේ ඕක. මේ බඹයක් පමණ ශරීර කූඩුවේ ක්‍රියාකලාපය පින්වතුනි. තනින් තන ගියා. කිං සච්ච ගවේසි, කිං කුසල ගවේසි. සත්‍ය මොකක්ද හොයන්න ගියා. තුම්බෑ ජටිලයන් ළඟට ගියා. පස්වග මහණුන් ළඟට ගියා. ඒ කාලේ හිටපු නොයෙකුත් ශාස්ත්‍රවරයන් ළඟට ගිහිල්ලා ඒවා අධ්‍යයනය කරා. හැබැයි උන්වහන්සේ තේරුම් ගත්තා මම හොයන සත්‍ය මෙතන නැහැ. ඒ නිසා ඒ උන්වහන්සේ ස්වයම්බූ ඥාණයෙන් සොයා දැනගෙන සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එහෙනම් අපිටත් උපදේශක් දුන්නා. අපිත් පොඩි කාලේ පන්සල් වලට ගියා. සිල් ගත්තා. බණ ඇහුවා. අපේ හිතේ උපදින ප්‍රිය දෙයට ඇලෙන ස්වභාවය
අප්‍රිය දෙයට ගැටෙන ස්වභාවය ප්‍රියාප්‍රිය අතර මනිනවා කියලා අපට දැනුමක් තිබ්බද? අපි තුල 6 දොරක් ක්‍රියාත්මක වෙනවා කියලා අපට කිව්වද? කිව්වේ නෑ පින්වතුනි. මේක තමයි බුදුදහම. නිම්මල පිරිසුදු බුදුදහම. අපි ඉගෙන ගත්තේ බුද්ධ ආගම. ඔබ දන්නවා අස්සජි හාමුදුරුවන්ට උපතිස්ස කෝලිත පිරිවැජියෝ දෙන්න හම්බ වෙනකොට අස්සජි මහරහතන් වහන්සේ දැකලා උපතිස්ස පිරිවැජියා අහනවා, ඔබ වහන්සේ හරි ප්‍රසන්නයි, ප්‍රියමනාපයි, ගමන හරි ශාන්තයි. ඔබ වහන්සේ දරන දහම මොකක්ද? ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? එතකොට අස්සජි මහරහතන් වහන්සේ මොකද කීවේ? ගාථාවක් කිව්වා. ඔබ දන්නවා. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. දැන් මේක අපි දහම් පාසල් වලින් ඉගෙන ගත්තා. මමත් ළමයිට ඉගෙනුවා. ඉගෙනුවේ කොහොමද? හේතුඵල ධමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුඵල ධම බාහිරෙන් කියලා දුන්නා. අපි දන්නේ නැහැ. අතුලාන්තයෙන් කියලා දෙන්න මේක දන්නේ නැහැ. දැනගෙන හිටියේ නැහැ. හැබැයි මම කියලා දුන්නේ කොහොමද දන්නවද? මේ ධර්මශාලාවක් තියෙනවා. මේ ධර්මශාලාව ප්‍රතිඵලයක්. ඵලයක්. හැබැයි මේකට ගොඩාක් හේතු එකතු වුණා. මේ ධර්මශාලාව හදන්න වැලි, ගඩොල්, සිමෙන්ති, ඒ ශ්‍රමය දරන්න කෙනෙක්, එතකොට වහල සෙවිලි කරන්න ඒ සියලුම කාරණා හේතු, ඒ හේතු ටික එකතු කරපුවාම ගොඩනැගිල්ල දුණා. ඒකට ධර්මශාලාව කියලා නම දැම්මා. ඔන්න ඔය විදිහට තමයි අපි ළමයිට හේතුඵල ධම කියලා දුන්නේ. මේක එහෙම එකක් නෙමෙයි පින්වතුනි. මේක මනස මුල් කරගෙන යන හේතුඵල ධමයක්. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මනසාචේ පදුට්ටේන. මේ හිත තුල තමයි මේ සියලුම පදුට්ට වෙන ගති ටික උපදින්නේ. රාගය, දේශය, මෝහය. මේ හේතු තුන මේ ඇහෙන් දකින රූපයට ප්‍රියමනාප ලෙස බැඳුනොත් රාගය උපදිනවා. මේ ඇහෙන් දකින රූපයට අප්‍රියමනාප ලෙස ගැටුනොත් දේශය උපදිනවා. ඒ දෙක අතර වැරදි ලෙස සංසන්දනය කරොත් මෝහය උපදිනවා. අපි ජීවත් වෙනවා කියලා කරන්නෙම ඕක තමයි. ප්‍රිය දෙයට ඇලෙනවා, අප්‍රිය දෙයට ගැටෙනවා. ප්‍රිය අප්‍රිය අතර මනිනවා. නාසයට ගඳ සුවඳක් ආවොත් හොඳ සුවඳක් නම් අපි ඒක ඇතුළට ගන්නවා. අප්‍රියමනාප දෙයක් නම් ඒක අයින් කරනවා. අපි එහෙම නෙමේද අපේ යාළුවෝ තේරුවේ? අපිට ආශ්‍රය කරන්න හොඳම කෙනා මෙන්න මෙයා තමයි කියලා අපි තේරුවේ කොහොමද? එයා අපට ප්‍රියයි. මගේ ගතිවලට, මගේ ගති ගුණවලට හරියන කෙනා මගේ යාළුවා. ඇයි? මන් තුල ක්‍රියාත්මක වෙනවා ඇතුළාන්තේ මේ 6 දොරින්ම ප්‍රිය ලෝකය. ඒ ලෝකයට තමයි මං ගලපන්නේ බාහිරින්. යා නම් ආශ්‍රය කරන්න හොඳයි. අපි ඉස්කෝලේ ගිය කාලේ යාළුවෝ තේරුවේ එහෙම නේද? එයා මට ගැලපෙනවා. අපි ගෙවල් වල ඉන්නකොට ආශ්‍රය කරන්න හොඳ කට්ටිය මගේ ගුණයට, ගතියට ගැලපෙනවා නම් එයා මගේ යාළුවා. මේව දැනගෙන හිටියේ නෑ පින්වතුනි. හැබැයි අපි දැන් දැනගන්න ඕනේ නිවන් දකින්න නම් අපි තුල උපදින මේ ගිනි, රාග ගින්න, දේශ ගින්න, මෝහ ගින්න. ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ. යම්පි චං නලබති තම්පි දුක්ඛං. අපේ ප්‍රියයන් වෙන් වෙනකොට අපට දුකයි. ඇයි? අල්ලගෙන බදාගෙන හිටියේ මගේ මහත්තයා, මගේ දරුවා, මගේ ගෙදර, මගේ අසල්වැසියා, මගේ ඥාතියා. ඒ සම්බන්ධයෙන් බැඳිලා හිටියේ අපි. ඒ බැඳිච්ච සම්බන්ධය රාගය. උපදින්නේ රාගය. ඒ රාගය දිගින් දිගටම පවත්වන්න බැරි වෙනකොට දේශය උපදිනවා. මම කැමති මගේ මහත්තයා මං කැමති විදියට ඉන්නවට. මං කැමති මගේ දරුවා
මම කියන දෙයට කීකරු වෙලා ඉන්නවට. එතකන් එයා මට ප්‍රියයි. එතකන් එයා මට ප්‍රියයි. හැබැයි මං කියන දෙයට විරුද්ධව යනවා නම් එයා මට අප්‍රියයි. අර ප්‍රිය මිම්මේ අනිත් පැත්ත. අප්‍රියයි. එකම කාසියක දෙපැත්තක්. මුල රාගය. ඒ පරිදි ඉෂ්ට වෙන්නේ නැති වෙනකොට දේශය. ඇයි එහෙම උපදින්නේ? අපි තුල මෝහය ක්‍රියාත්මකයි. අපි තුල මෝහය ක්‍රියාත්මකයි. මුල් බැහැලා තියෙන්නේ. කොහෙද මුල් බැහැලා තියෙන්නේ? මනෝමය කායේ චිත්තසංතානයේ තුල. අනවරාගික සංසාරයක් පුරාවට අපි මනුස්ස ජාතියක් ලබලා කරේ අද මේ කරන දේම තමයි. එදත් මේ 6 දොරට මෙන රූපවලට බැඳුනා, ගැටුණා, මැන්නා. ඒ මැනපු ස්වභාවයෙන් 31 ගතිය අපේ මනෝමය කායේ තැම්පෙත් වෙලා තියෙනවා. ඒ ගතිය නැවත නැවත වර්තමාන මොහොතේ උපදිනවා බාහිරෙන් රූපයක් මේ 6 දොරට ස්පර්ශ වෙනකොට. ඒක ඔබේ වරදක් නෙමෙයි. හැබැයි වරද කොහෙද තියෙන්නේ? කැමැත්තෙන් බැඳිලා හදාගත්ත කම්ම බීජ පොදියක් අපි තුල ක්‍රියාත්මකයි. ඒ කම්ම බීජ පොදිය අපි තුල ක්‍රියාත්මක වෙන තාක්කල් අපි 6 දොරෙන්ම බැඳෙනවා පින්වතුනි. රාගයෙන් බැඳෙනවා, දේශයෙන් ගැටෙනවා, මෝහයෙන් මනිනවා. උදාහරණයක් ගමු. කොහොමද රාගය ඇති වෙන්නේ? අපි බලමු අපට දිවට රසයක් එනකොට කොහොමද? අපට දිවට රසයක් එන්නේ කොහොමද? අපි තෙයක් කනකොට. දිවේ ස්පර්ශ වෙනවා. අපි හිතමු චොකලට් එකක් කනවා. ඒ චොකලට් එක දිවට දානකොට රසයක් එනවා. මේ රසය ඉපදිලා වැය වෙනවා. චොකලට් එක දිය වෙලා ඉවර වෙනකොට රසයත් ඉපදිලා වැය වෙනවා. හැබැයි ඒ ගත්ත රසය ආස්වාදයේ විඳින්න නම් නැවත චොකලට් කෑල්ලක් කන්න ඕනේ. ඉපදිලා වැය වෙනවා. නැවත නැවතත් ප්‍රියසේ ගත්තොත් හැබැයි කන්න පුළුවන්. චොකලට් කන්න පුළුවන්. ඒක අර ප්‍රියමින්මක් දාලා ඒකේ ආස්වාදය පටිච්ච වෙලා මනිනවා නම් ඒක ඔස්සේ රෝද ගහනවා නම් ඒක නම් මාර රසයි. දැන් හොයනවා. ඒ චොකලට් එක නම් මාර රහයි. මොකද්ද මේකේ වර්ගය? කොහෙ ගහන එකක්ද? අන්න දැන් කැමැත්තෙන් බැඳුනා. අර දිවට ඉපදිලා වැය වෙන රසයට කැමැත්තෙන් බැඳුනා. ආය දවසක ගේනවා නම් මේ චොකලට්ම තමයි කන්න ඕනේ. එතකොට ඔබ නොදන්නා කාරණේ තමයි ඔබ ප්‍රියසේ මේ බැඳි සිතුවිලි පවත්වනකොට සංචේතනා පවත්වනකොට ඔබ තුල තණ්හානුසය උපදිනවා. තණ්හානුසය උපදිනවා. අර සුඛ වේදනාවක් ඔබට දැනෙනවා. ඒක නම් මාර රහයි. ඒ චොකලට් එක. ඒකයි ඒක ගැන හොයන්නේ. අන්න එතකොට සුඛ වේදනාවක් එනවා. ඒක දිගින් දිගට වර්ධනය වෙනවා. වේදනාවක්, වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක් විදිහට ඇතුළට බැහැ ගන්නවා. බහිනකොට මොකද වෙන්නේ? මෙච්චර වෙලා සාමාන්‍ය විදිහට වැඩපොළ කරගෙන හිටියා. දැන් අර සුඛ වේදනාවට මත් වුණා. ඒකට කැමැත්තෙන් බැඳුනා. බැඳෙනකොට මොකද වුනේ? ඇතුළාන්තයේ ඔබේ ලේ ධාතුව රත් වුණා. කැමැත්තෙන් බැඳිලා. එතකොට අර අපේ ලේ ධාතුව භ්‍රමණය වෙනවා වේගයෙන්. ඒ වේගයෙන් භ්‍රමණය වෙනකොට කැමැත්තෙන් බැඳිච්ච නිසා ඔබේ අර ඥාන ශක්තිය විකෘති ඥාන ශක්තියක් බවට පත් වෙනවා. මේ ශක්තිය උපදවන එක බුද්ධ භාෂිතයේ කිව්වා සමුදය ශක්තිය කියලා මේකට. සමුදය ශක්තිය. අපි ඉපදුණු දවසේ ඉඳලා මේ 6 දොරේ ක්‍රියාකාරීත්වයන් වලට ප්‍රියසේ බැඳිලා අප්‍රියසේ ගැටිලා ප්‍රියාප්‍රියාතල මැනලා ගමන යනවා. යායන් තණ්හාපෝ නොභවිකා. ගැඹුරෙන් තත්‍ර තත්‍රාබිනන්දනි ගැඹුරින්ම බඳිනවා. ඇයි?
ආයෙ චොකලට් එකක් හම්බුනොත් අන්න එදා කාපු චොකලට් එක මම මේකට කැමතිම දේ. නමත් මතක තියාගත්තා. නැවත අර ඇතුළට දාගත් උපාදානය කරගත්ත ගති ආය උපදිනවා. යායට යායන් තණ්හා එතැනට තණ්හා වුණා. දැන් ගැඹුරින්ම බැඳුණා. ඉපදුණා ආශාව කැමැත්ත. අන්න යායන් තණ්හා පෝනෝ භවිකා. ආය දකින මොහොතක් ගානේ අර මතක සටහන උපාදාන කරගත්ත තත්තාබිනන්දනී. අන්න ඇතුලෙන් එනවා. කොහෙද තියෙන්නේ මේක? මුල් බැහැගත්තා. මනෝමය කාය තුල ආපහු මුල තියෙන තාක්කල් දලු දානවා. මෙහෙම දලු දාගෙන මේ ශක්තියක් උත්පාදනය කරනවා. ඒකට සමුදේ ශක්තිය කිව්වා. විඥාන ශක්තිය කිව්වා. මෙන්න මේ විඥාන ශක්තිය ඉපදුණු දවසේ පටන් පොඩි දරුවාගේ හිටන් අපි මරණාසන්න මොහොතට යනකම් පින්වතුනි ජීවත් වෙනවා කියලා කරන්නේ ඕකමයි. ඒකේ භයානකකම මොකක්ද? මේ ජීවිතයේ පවතින තාක්කල් මේ උත්පාදනය කරන ශක්තියේ ශේෂ වුණ කොටස ඇතුළාන්තයේ ගැබ් ගන්නවා ගතියක් ලෙස. ඒකට බීජ කීවා, කම්ම බීජ කීවා, විඥාන බීජ කීවා, ආසව පොදිය කීවා. අන්නේ පොදිය අරගෙන ඔබ ගමන යනවා. කූඩුව මෙහෙ කවදා හරි මැරෙයි. මැරිලා මේ ගෙදර තියලා අඬයි වැළපෙයි දාන දෙයි ඔක්කොම කරයි. හැබැයි කූඩුව මෙතන තියෙනවා. එයාගේ අර මනෝමය කාය උපදපු ශක්තිය අරගෙන ගමන යන්න තව කූඩුවක් හදනවා පින්වතුනි. එතන තියෙන භයානකකම මොකක්ද? මේ જાතියේදී මනුස්ස ජීවිතයක් ලැබුණට ඊළඟේ ගතිය නිර්මාණය කරන්නේ ධර්මතාවයෙන්. අපි වැඩිපුර රාගයේ දැසුරු කරේ. ප්‍රිය දෙයට බැඳුනද? අප්‍රිය දෙයට ගැටුනද? ප්‍රියාප්‍රිය අතර මැන්නද? ඒ ගතිය වැඩිපුරම ප්‍රබලව පාවිච්චි කරපු විදිහට ජීවත් වෙච්ච විදිහට අවසාන මොහොතේ මරණාසන්න මොහොතේ චුති සිතට එන්නේ ධර්මතාවයෙන්. ක්‍රියාත්මක වෙනවා ගතිය. මරණාසන්න මොහොතේ මේ ගතියක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන අනුව ගතිය මනුස්ස නම් මනුස්ස රුවක් ලැබේ. ගතිය බලු නම් බලු රුවක් ලැබේ. ගතිය ප්‍රේත නම් ප්‍රේත රුවක් ලැබේ. ගතිය දිව්‍ය තලයට නම් දිව්‍ය ලෝකවල යයි. බ්‍රහ්ම තලයට නම් බ්‍රහ්ම තලයටත් යයි. හැබැයි ඔය ගතිය නිර්මාණය කරන්නේ අපි ජීවත් වෙන විදිහ අනුව. ඒක ධර්මතාවයක්, නියාම ධර්මයක්. ගතියට අනුව ගති රුව, ගති හඬ, ගති බල, ගති ගුණ ක්‍රියාත්මක වෙනවාමයි. ඒක කාටවත් වළක්වන්න බෑ. එහෙම තමයි තෝදෙය්‍යෝ සිතානෝ බල්ලෙක්ුනේ. සිටු ගෙදර ජීවත් වුණා මසුරුකම තණ්හාවෙන්. මැරිලා ගිහිල්ලා බල්ලෙක් වෙලා ගෙදරම ඉපදුනා. ඒ කතාව දන්නව නේද? බල්ලෙක් වෙලා ඉපදුනා. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනකොට බල්ලා බුරන්න ගත්තා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා තෝදෙය්‍ය උඹ එදත් මට බැන්නා. පිඬුසිඟා වඩිනවා මේ බුද්ධ ශ්‍රාවකයෝ කණ්ඩ නැතුව. එදත් ඔබ මට බැන්නා. අදත් ඔබ බලු ආත්මයක් ලබලා අදත් මට බුරනවා නේද? මේ කතාව එයාගේ පුතාට ඇහුණා. ඊට පස්සේ එයා පුතා අහනවා ඇයි මගේ තාත්තගේ නමින් මේ බල්ලට කතා කරේ? එදා බුදුහාමුදුරන්ට තිබ්බා අසාධාරණ ඥාන. ඒක නිසා දැක්කා. ඊට පස්සේ කිව්වා මේ ඔබේ තාත්තා තමයි අද මේ බල්ලෙක් වෙලා ඉන්නේ. ඒක පිළිගන්න බෑ කිව්වා. ඔප්පු කරා. එහෙනම් මේ බල්ලව හොඳට නාවන්න. නාවලා පිරිසිදු ඇඳක තියලා ඔළුව අත ගාලා කණ්ඩ බොණ්ඩ දීලා අහන්න තාත්තේ ඔබේ නිදාන්ගත කරපු වස්තුව කොහෙද තියෙන්නේ? මට පෙන්වන්න කිව්වා. බුදුහාමුදුරුවෝ කියපු විදිහට තෝදෙය්‍යෝ සිතානෝගේ පුතා එක කරා. බල්ලා නැගිටලා ගිහිල්ලා ඒ සංගවපු තැන අතින් පහුරු ගාලා පෙන්නුවා. ඒක ගොඩ දානකොට පුතා දැනගත්තා බුදු පියාණන් වහන්සේ කීවේ සත්‍යයක්.
එහෙනම් එදා තෝදෙයෝ සිතානෝ ඇයි බල්ලෙක්ුනේ? ගතිය බලුණා. අශෝක රජතුමා ඇයි පිඹුරෙක්ුනේ? 84000 වෙහෙර විහාරවල් කරාලු සම්මතේ අපි එහෙම හිතුවා. එහෙම කරපු කෙනාටත් දේශසිතක් ආවා. අර ළඟ හිටපු චාමර පවන් සලන කෙනාගේ ඒවා වැදුන මූණට වදිනකොට දේශසිතක් ආවා. ඒ සිත නිසා ඉපදුනා කෙටි කාලයකට හරි පිඹුරෙක් වෙලා. එහෙනම් එහෙම පින්කම් කරපු කෙනාටත් එහෙම වුණා නම් අපි ගැන කවර කතාද? අපිත් පින්කම් කරනවා. දාන දෙනවා. අසරණ අයට සරණ වෙනවා. හැබැයි අපි දීලා මොකද කරන්නේ? ඉල්ලනවා. දරුවෙක් විභාගයක් කරන්න යනකොට පන්සලට යනවා. බෝධි පූජා තියෙනවා. පොඩි දෙයක් ගිලම්පස ටිකක් තියෙනවා. තියලා මොකද කරන්නේ? ඉල්ලනවා. මගේ දරුවා හොඳට විභාගයෙන් පාස් වෙන්න ඕනේ. මොකක්ද මේ? උපාදානයක්. දීලා ඉල්ලනවා. දානයක් දෙනවා. දානයක් දීලා මොකද කරන්නේ? මේ දීපු දානේ පිනෙන් මට මොනවා හරි ඉෂ්ට සිද්ධ කරගන්න හිතේ තියෙන බලාපොරොත්තු ඒ දේවල් ਸਰවප්කාරයෙන්ම සාර්ථක වේවා කියලා ඉල්ලනවා. මේ උපාදානයක් පින්වතුනි. පින කීවේ එකක්, කුසලයේ කීවේ එකක්. පව කීවේ එකක්, අකුසලයේ කීවේ එකක්. හැබැයි අපිට සම්මතේ මේ දෙකම එකට ගලපලා දුන්නා. බුදු පියාණන් වහන්සේ කියනවා පුඤ්ඤ පාප පහිනස්ස. පිනත් අකුසලයක්, පවත් අකුසලයක්. ඇයි? ඒක නැවත නැවත සංසාර ගමන යන්න උපාදානයක් සිද්ධ වෙනවා. බීජ තැන්පත් වෙනවා, ගමන යනවා. විසාකාවට පින්කම් කරා. අපි වගේ නෙමෙයි පින්කම් කරේ. බොහොම ශ්‍රේෂ්ඨ පින්කම් කරේ. හැබැයි සෝතාපන්න ඵලයටපත් වුණා. පින වැඩි. ඒක නිසා තාමත් සංසාර ගමන යනවා ජාත සෝතාපන්න විදියට. අපි පින කරලා පවරන්න දැනගෙන හිටියේ නෑ පින්වතුනි. පුඤ්ඤ පාප පහිනස්ස කරන්න දැනගෙන හිටියේ නෑ. පින උපාදානය වෙනකොට අපේ සිත තුල මොනවාද උපදින්නේ? කැමැත්ත, රාගයක්, ප්‍රිය බවක්. ඒකනේ අපි කතා කරන්නේ. අපේ ගෙදර පින්කම කරා, බොහොම හොඳට කරා. හරි හොඳටම පිළිවෙලටම කරා. කට්ටිය හොඳට ආවා. මම හිතුවටත් වඩා හොඳටම කරා කියලා එන අයට කියනවා. උපාදානයක් සිදු වුණා. කරගත්ත පින සලා හැරියද? නෑ. මතක සටහනක් විදියට ඇතුළට ගත්තා. මෙච්චර සෙනගක් සහභාගී වුණා. මම මේක හොඳටම කරා. පින්කම් කරන්න ඕනේ පින්වතුනි. හැබැයි කරපු තැනම එතන ඒක උපාදාන කරගන්න බෑ. දැන් මේ ගෙදර නිවෙසේ හිටපු ඒ මහත්මයා මිය පරලව ගියා. ඒක හරි. මැරෙන්නට ඉපදුනොත් කවදා හරි දවසක අපි මැරෙනවා. ඒක හරි. හැබැයි අපි ඒක ගන්න නරකයි. නොමැරෙන්න ආපු කෙනෙක් මැරුණා හා සමානව තැවෙන්න නරකයි. මට මේ ළඟදී ලෙක්චර් කෙනෙක් හම්බ වෙනවා. එයාට මේ ගෙවල් 3-4ක දැන් දේශනා කරලා මං ආවේ. එක දේශනාවලදී ඒ ගෙවල් වල තියෙන ප්‍රශ්න දැක්කාම මේ සංසාරේ ගමනේ තියෙන දුක, බර, බය, බැම්ම හොඳට වටහා ගන්න පුළුවන් පින්වතුනි. එක ගෙදරකට ගියා. ඒ ගෙදර අම්මා ඔබ වගේම අපි වගේම අපි කියනවානේ කාන්තාවක් වුණාම කසාද බඳින්න ඕනේ. ඇයි? කවදා හරි දවසක තනි වෙනවා. එයාට රැකවරණයක් ඕනේ. ඒකනේ අපි ගෑනු දරුවෝ දෙමව්පියෝ ඉක්මනට කසාද බඳලා දෙන්නේ. කාන්තාවන්ට තනියම ඉන්න බෑ. එහෙමනේ. ඒ මතයක් ගොඩනගලානේ තියෙන සම්මතය අපිට. ඉතින් ඒ අම්මා කසාද බැන්දා, රැකියා කරා, දරුවෝ හැදුවා. පුතු දෙන්නෙක් හිටියා. එක පුතේ අවුරුදු 21 දී
ගිලිලා මැරෙනවා. අනිත් පුතාට අවුරුදු 25 දී ගිලිලා මැරෙනවා. තරුණයෝ දෙන්නගේ ෆොටෝ දෙක තියෙනවා ශාලේ ස්ටූල් එක උඩ. ඒ දුකට දරා ගන්න බෑ දරු දුක. තාත්තත් මිය දෙනවා. දැන් අම්මා තනියම. ඒ අම්මා ඒ මට්ටමින් අද ඉන්නේ මේ දාම ගත්ත නිසා. නැත්තම් ওই දුක දරා ගන්න බැරුව ඒ අම්මත් පිස්සු වැටෙනවා. මේ දහම තිබ්බ නිසා අපි ඒ අම්මටත් එයාම මේ දහම අරගෙන තිබ්බා. සාමාන්‍ය විදියට. ඒ අරගත්ත නිසා ඒ අම්මා දුක දරා ගන්නවා දැන්. මොකද අනවරාගික සංසාරයක් පුරාවට අරගෙන ආපු දරු දුකක් දෙමව්පියන්ට තියෙන්නේ. ඒක බුදු පියාණන් වහන්සේ සුද්ධෝදන රජතුමා ඇවිල්ලා ඉල්ලනවා. ඔබ වහන්සේ මහාන වුණා. එතකොට මම ගිහිගේ අත්හැරලා ගියා. මම තාත්තා විදිහට අනන්තවත් දුක් විඳා. ඇතුළාන්තේ පිච්චුණා. ගිනි ගත්තා. ඒක ටිකක් හරි මර්ධනය කරගත්තා. රාහුල තුලින්. නන්ද කුමාරයා තුලින්. හැබැයි ඔබ වහන්සේ ඒ දෙන්නවත් මහාන කරා. එහෙම කරන්න එපා. මේ දරු දුක දරා ගන්න බෑ. අවසර ඉල්ලුවා. අනිත් දවසේ දරුවෙක් මහාන කරනවා නම් දෙමව්පියන්ගේ අවසරය ඇතුව මහාන කරන්න කියලා. ඒකට අවසරය දුන්නා. ඇයි? මේ දරු දුක අනවරාගික සංසාරයක් පුරාවට ලේ ඇට මස් නහරවලට ඇතුළට ගිලා බහැලා තියෙන්නේ. ඒ දුක හින්දා ගිනි ගන්නවා පින්වතුනි. ඇයි? ප්‍රියසේ ගත්තේ මගේ දරුවා මගේ කියලා ගත්තේ. ඉපදුණු දවසේ ඉඳන් ගැප් ගත්ත දවසේ ඉඳලා. අම්මා කොච්චරනම් කැපවීම කරලාද ඒ ගැබ ආරක්ෂා කරගත්තේ. තාත්තා කොච්චරනම් අම්මව පෝෂණය කරාද තමන්ගේ දරුවව බිහි කරනකම්. බිහි වුණාට පස්සේ ඒ දරුවා වෙනුවෙන් දෙමව්පියෝ කොච්චර කැප වුණාද? කැප කරලා හදාගත්ත මේ දරුවා අවසානයේ මොකද වුනේ? හදාගත්ත දරුවට හොඳට ඉගැන්නුවා. මට යන්න බැරි තැනට මම දරුවා තියන්න කොච්චරක් නොවිඳිනා දුක් විඳලාද කරේ. දේශාන්තරවල ගිහිල්ලා එහෙම තාත්තලමට අහුවෙලා තියෙනවා. දරුවන්ව මට යන්න බැරි තැන තිබ්බා. හැබැයි අද ඒ දරුවෝ මේ දෙමව්පියන්ව මහලු නිවාස වලට ගොඩ ගහලා. මොනතරම් බොරුවක්ද පින්වතුනි අපි කරලා තියෙන්නේ. අපට ඒවා කරන්න පුළුවන්. කසාද බඳින්න පුළුවන්. ළමයි හදන්න පුළුවන්. ඒ සියලුම වගකීම් යුතුයකම් ඉෂ්ට කරන්න පුළුවන්. හැබැයි අවසානයේ මැරෙනකොට මගේ මහත්තයත් නෑ, මගේ දරුවොත් නෑ, මගේ ගෙවල් දොරවලුත් නෑ, තනියම යන්න වෙනවාමයි. ඒ දේවල් කරමින් වගකීම් යුතුයකම් ඉෂ්ට කරමින් මම යන තැනට හදාගන්න ඕනේ මමමයි. මේ හැම දෙයක්ම කරනකොට ඔබ තුල රාගය උපදිනවා නම් ඒ රාගය ප්‍රහාණය කළ යුතුමයි. ඔබ තුල දේශය උපදිනවා නම් ඒ දේශය ප්‍රහාණය කළ යුතුමයි. ඇයි? නැත්තම් මේවා ගති ලෙස තැම්පත් වෙනවා. තැම්පත් වුනහම ඒ ගතියට අනුව මම කූඩු හදා මේ ගමන සංසාර ගමන යන්න වෙනවා. ඔන්න බුදු පියාණන් වහන්සේ හොයාගත්ත දේ උදාන වාක්‍යයක් ලෙස ඉදිරිපත් කරා. අනේක ಜಾති සංසාරං සන්දහා බිස්සං අනිබ්බිසං ගහකාරං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං. දැන් කියවනේ මේක. හැබැයි අපි ඔක කටපාඩම්. උදාන වාක්‍ය කියලා බුද්ධ ආගමේ අපි කටපාඩම් කරලා විභාග ලිව්වා. හැබැයි මේක තුල තියෙන සිද්ධිය, අර්ථය, ධර්මයේ නිරුක්තිය දැනගෙන හිටියද? නෑ පින්වතුනි. බුද්ධ ආගමක් තුල අපිට කියලා දෙන්න ඒක කෙනෙක් හිටියේ නෑ. මේ හේතුඵල ධමයක්. බුදු පියාණන් වහන්සේ ලෝකයට දේශනා කරේ පටිච්ච සමුප්පාද ධර්මය. මේ මත්වීමෙන් මිදී නිදහස් වෙනවා ධර්මයක්. මජ්ක්‍ධිමා පටිපද. මජ්ජී කිව්වේ මත් වෙනවා. කොහොමද මත් වෙන්නේ? මේ 6 දොරෙන්ම ඔබ මත් වෙනවා. කාමාවචර, රූපාවචර,
අරූපාවචර ඔබ රූපයට 6 දොරෙන්ම රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම මේවට මත් වෙනවා. මිදී නිදහස් වෙන්න දන්නේ. ඔබ මේ බඹයක් පමණ ශරීර කූඩුව තුල මේ වෙන්නේ. නිවන තියෙන්නේ මෙතන. බාහිරේ නෑ. මේ 6 දොර අධ්‍යයනය කරන්න ඕනේ. කොහොමද මට රූප පේන්නේ? රූප පේනකොට කොහොමද මම ඒ ප්‍රියසේ ගන්නෙ? ගන්නකොට මගේ අතුලාන්තේ මොකක්ද? මේ මත් වෙනවා කියන්නේ මොකක්ද? වේගයේ ආවේගයේ චිත්තාවේගය කියන්නේ මොකක්ද? හොයන්න ඕනේ. විමසන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරා. පන්සිල් සමාදන් කරාද? නෑ පින්වතුනි. ත්‍රිපිටකේ පෙරලා බලන්න. තං සුනාත සාදු කම්මනසිකරෝත වාසිස්සාමීති. හොඳින් අහන්න. මෙනෙහි කරන්න. කොහොමද මෙනෙහි කරන්නේ? මේ කියන දේවල් මන් තුලින් මට බහා ගලප ගන්න ඕනේ. ඒ ගලපනකොට අන්න භාවිතා බහුලී කතා කරන්න පුළුවන් වෙනවා. ඔබ ගෘහණියක්සේ ගෙදර වැඩ කරනකොට මේ 6 දොරේ ක්‍රියාකාරීත්වය වෙනකොට ඔබට තරහා යන ස්වභාවයෙන් යුක්තව කටයුතු කරපු තැන් ඔබ ස්පර්ශ කරන්න. දරුවා මම කියන දේ අහන්න නැති වෙනකොට, දරුවාට බනිනකොට, මහත්තයා මට බනිනකොට මං කොහොමද ඒවා ගත්තේ? දරුවා මට බනිනකොට මං කොහොමද මට දුක ඉපදුනේ? ඒ දුක උපදිනකොට මගේ ඇතුළාන්තේ කොහොමද? දැන් දරුවෙක් මට බයිනවනම් මොනා හරි මං කියනකොට එකට එක කියාගෙන එනවනම් ඔබ තුල ඇති වෙනවා ඇතුලෙන් රත් වීමක්, මත් වීමක්. ඇයි? මම තුල මේ දරුවා හැදුවේ ගැප් ගත්ත දවසේ ඉඳලා බොහොම මත් වෙලා මගේ දරුවා කියන රාගෙන් ඇලිලා ඒකට බද්ධ වෙලා ඒ වෙනුවෙන් කොච්චරක්නම් අප කැප වුණාද? එහෙනම් එහෙම හදපු දරුවනේ මේ මට මෙහෙම කියන්නේ. හිත යනවා අතීතයට. මං හැදුවේ. එහෙම නෑ තාත්තලා අම්මලා මොකක් හරි වෙනසක් වෙච්ච ගමන් කියන්නේ. ඔය දරුවා මම ඔඩොක්කුවේ තියාගෙන හැදුවේ. හරි වැරද්ද කියලා දුන්නේ එහෙමයි. දැන් මට මෙයා කරන්නේ මෙහෙමයි. දැන් යනවා අනාගතයට. දීගංවා විදියට එනවා අතීතයේ සිද්ධි. හදනවා ඉස්සරහට අනාගතය. මත් වෙලා. ඕකට අර සම්මතේ බණ කියනකොට දේශනාවකදී මට ඇහුණු කතාවක් තියෙනවා. මොකක්ද? එක දවසක් ඒ අපේ සම්මතේ දේශනාව කරපු ඒ හාමුදුරුවෝ ළඟට එක පුතෙක් යනවා ඩයිරි එකක් අරගෙන. ගිහිල්ලා කියනවා ස්වාමින් වහන්සේ මං ආවේ ඔබ වහන්සේ හම්බ වෙන්න. මගේ ඇතුළතින් පිච්චෙනවා. මට මේක දරා ගන්න බෑ. ඔබ වහන්සේගෙන් උපදේශක් ලබා ගන්න මම මේ ආවේ. අහනවා මොකක්ද කියලා. ස්වාමින් වහන්සේ මට අපේ තාත්තා මියදිලා දැන් අවුරුදු 2-3ක් වෙනවා. මට එයාගේ දිනපොතක් ලැබුණා. ඒ දිනපොතේ ලියලා තියෙනවා පුතේ උඹව මං කුඩා කාලේ හැදුවේ මෙහෙමයි. ඒ වුණාට ඔබ මට සැලකුවේ මෙහෙමයි. දැන් එයා අර පොතේ ලියලා වෙච්ච සිද්ධියක් මේ පුතාට මේ පොත හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ සිද්ධිය මෙයාගේ මතකය අවදි කරා. මොකද්ද සිද්ධිය? මේ තාත්තගේ පුතු ඔක්කොම පිටරටවල ලොකු තනතුරු දරනවා. හැබැයි මේ ඉන්න එකම පුතාගේ ගෙදර මේ තාත්තා ඉන්නේ. ඒ පුතත් ලොකු තනතුරක් දරන කෙනෙක්. එයාගේ රාජකාරී වැඩ කරනකොට මේ වයසට ගියාම අපි මේ දහම නැති වුණොත් අර තනිකම වයසක ආච්චිලා සීලාට දැනෙනවනේ. ඇයි? ඒගොල්ලෝ හරි කැමති ඒගොල්ලෝ එක කතා කරනවට කෙනෙක්. ඇයි ඒගොල්ලෝ අත්හැරලා තියෙන්නේ? දැන් දෙයක් කරගන්න බෑ. වැඩක් නැහැ. හැබැයි අර තාත්තා අම්මා නිසා කෑම බීම ටික දීලා සලකනවා. හැබැයි ඒගොල්ලෝ කැමති එයාගේ මුණුපුරා මිනිපිරිලත් එක්ක කතා කරන්න. හැබැයි දැන් එහෙම එකක් ඒගොල්ලන්ට වෙන්නේ නැහැ. එතකොට පුටුවේ ඉඳගෙන ඉන්නකොට ඒගොල්ලොන් හරි කනෙන් ඇහෙන් හරි බලනවා. මොකද එයාගේ ක්‍රියාත්මක වෙන ඒ ස්වභාවය. ඇයි අර තනිකමනේ. තනිකම මකා ගන්න ඒ දැනෙන දේවල් ස්පර්ශ කරනවා.
එතකොට අර පොඩි දරුවෝ ගැන මුණුපුරාලා මිනිපිරිලා ගැන අම්මට තාත්තට වඩා හොයන්නේ ආච්චිලා සීයලා. ඒ තරම් බැඳිලා. එහෙම ඉන්නකොට මේ තාත්තට සද්දයක් ඇහෙනවලු. මේ සද්දය ඇහෙනකොට මේ තාත්තා විමසනවා. දරුවෝ ඉන්නවා දරුවන්ට අනතුරක්ද මොකක්ද කියලා බලන්න ඕනේ නිසා මේ තාත්තට බෑනේ. එතකොට මේ තාත්තා අහනවා පුතේ සද්දයක් ආව නේද? එතකොට පුතා පළවෙනි සැරේ කතා කරේ නෑ. ඇයි එයාගේ වැඩනේ. දෙවෙනි සැරේත් අහනවා පුතේ මොකක්ද ඒ සද්දේ? දැන් දෙවෙනි සැරේ මෙයා කියනවා කාක්කෙක් තාත්තේ කියලා කිව්වා. කාක්කෙක් කෑ ගහනවා ඇති තාත්තේ කියලා කිව්වා. තුන්වෙනි සැරේත් ටික වෙලාවක් ගිහිල්ලා මෙයා අහනවා පුතේ මොකක්ද ඒ සද්දේ? දැන් මේ පුතාට කරදරයක්. වැඩේ කරන්න නෑනේ. අරයා නිතර නිතර අහනකොට මෙයා සැර වෙලා කියනවා කාක්කෙක් තාත්තේ කාක්කෙක් කියලා සැර වෙලා කිව්වා. ඒ සිද්ධිය තමයි මේ තාත්තා ඩයිරියේ ලිව්වේ. ඇයි තනිකම විසින් මේ මම හදාගත්ත දරුවා. දැන් ඒගොල්ලෝ මට කතා කරනවටත් කැමති නෑ. ඇතුලෙන් ආව දුකක්. ඒ දුක තුනී කරගන්න ක්‍රමයක් නෑ. එයා දහමක් දැනගෙන නෑ. ඒක නිසා බැඳිච්ච ස්වභාවයක් තියෙන්නේ. මගේ දරුවෝ කියලා. ඒ තාත්තා ඩයිරියේ ලියනවා. පුතේ උඹ පොඩි කාලේ මම හැදුවේ මෙහෙමයි. ඔඩොක්කුවේ තියාගෙන උඹ මගෙන් එක එක දේවල් විමසනවා. ඒ විමසනකොට මං ඔඩොක්කුවේ තියාගෙන ඔළුව අත ගාලා 10 සැරයක් ඇහුවත් මම මේක කියලා දුන්න ආදරේ. හැබැයි මං උඹගෙන් ඇහුවේ 3 සැරයයි. 3 වෙනි සැරේ උඹට තරහ ගියා. උඹ මට මෙහෙම කිව්වා. අර මතකේ ආවර්ජනය කරලා තාත්තා සටහනක් තිබ්බා. අවුරුදු 2-3ක් යනකොට මේ පුතාට මේ ඩයිරිය හම්බුණා. දැන් කරන්න දෙයක් නැහැ. පුතා මේක දැක්කාම ඇතුලෙන් ආව හොස් ගාලා පිච්චෙනවා. දැන් කරන්න දෙයක් නැහැ තාත්තා මැරිලා. හිත රිද්දෙව්වානේ මම තාත්තගේ යන්න දැනුණා. ඒක අරගෙන දැන් කරන්න දෙයක් නැහැ. කරන්න කොහොමද දෙයක් නැහැ. මතක සටහන අවදි වෙනවා. ඒ සිද්ධිය නැවත නැවත මෙයාට මෙනෙහි වෙනකොට බුරා රගින්න එනවා. දුක එනවා. හාමුදුරුවෝ ළඟට ගිහින් කිව්වා මේක. කියලා ඉවරලා මං වරදක් කරේ ස්වාමීන් වහන්සේ මට මේකෙන් ගැලවෙන්නට බැයිද? උපදෙස් ලබනවා. ඔන්න ඔය වගේ පොඩි පොඩි සිදුවීම් එක්ක අපි අපේ ජීවිත කතාව ලියනවා. පින්වතුනි. හැබැයි අද අපි දරුවන්ට දෙන්නේ නැනේ විතරයි. ගුණ නැන බෙලෙන් යුතු පුතුමයි තාගරු. ගුණේ නෑ නැන තියෙනවා. ඒ නැනේ නිසා දරුවන්ට දෙමව්පියන්ගේ ගුණ තේරෙන්නේ නෑ. ඇයි දහමක් නෑ. හේතුඵලයක් දන්නේ නෑ. ඔය වගේ කතන්දර කොච්චර බාහිරේ තියෙනවද? අර තමන්ගේ වයසක දෙමව්පියෝ ගෙදර වයසට යනකොට ඒ දෙමව්පියෝ තමන්ගේ අර ජීවිත රටාවත් එක්ක ඒගොල්ලන්ගේ වගකීම් යුතුකම් මගහැරෙනවා. අර තව කතාවක් තියෙන්නේ තමන්ගේ දෙමව්පියන්ට එළියේ කාමරයක් හදලා දීලා දෙමව්පියන්ට බත් දෙනවා, කෑම දෙනවා, එනවා. හැබැයි මේ පොඩි පුතා ඔක බලන් ඉන්නවා. බලන් ඉඳලා ඒ සීයා යාච්චියම්මයි නැති වුනහම අර බත් දුන්න පොල් කට්ටයි පිඟානයි අරගෙන තියා ගන්නවා. තාත්තයි අම්මයි අහනවා ඇයි පුතේ ඔක තියාගත්තේ? ඔය දෙන්නත් වයසට ගියාම කෑම දෙන්න. මේක තියා ගන්න ඕනේ. ළමයිට අපි දෙන ආදර්ශය ඔකයි. ඉතින් ළමයිට වරදක් කියන්න බෑ. අපි තමයි වරද කරලා තියෙන්නේ. ඇයි? අපි දහමක් දන්නේ නැහැ. අපි දන්නේ මේ ජීවිතේ පවත්වාගෙන යන්න විතරයි. මේ පිනවා ගිය ලෝකයක් අපිට තියෙන්නේ. විඳවා ගිය ලෝකයක් තියෙන්නේ. අපි සම්මතයට කොටු වෙලා. අර සම්මතයේ තුල මතය මත් වෙලා හය දොරෙන්ම මත් වෙලා ඒ ටික අරගෙන යනවා. අපි පරමාර්ථය දන්නේ නැහැ. අපිට කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැ. යේ ධම්මා හේතුප්පබව. ඔබ දැන් අහලා තියෙනවනේ අපි මලගෙවල් වල යනවනේ. මලගෙවල් වල සතහන් ගහලා තියෙනවනේ, දැන්වීම් ගහලා තියෙනවනේ. රූපං ජීරති මජ්ජානං නාම ගොත්තන්න ජීරති. අපි කියවලා එනවා. රූපය දිරනවා, නාමය නොදිරෙනවා. අපි කොහොමද ඒක ගත්තේ? මේ ගමේ
හොඳට ක්‍රියාකාරී කෙනෙක් ඉඳලා මැරිලා ගියා නම් අපි කියන්නේ මොකද්ද? ඒ මිනිස්සයා මැරුණට ඒ මිනිස්සයා මාර වැඩ කොටසක් නම පවතින්න කරලා ගියා කියලා. අපි එහෙමයි සම්මතේ අපට කියලා දුන්නේ. ඒකයි අපි බැනර් ගහලා ඒවා ප්‍රදර්ශනය කරේ. හැබැයි මෙතන මේ බුදු දහමයි තියෙන්නේ පින්වතුනි. රූපං ජිරති මච්ඡානං නාම ගොත්තන්න ජීරති. මේ රූපය තමයි ඔබේ දාලා යන්නේ. ඒ රූප කාය තමයි කූඩුව තියාගෙන සරසවලා පෙට්ටියට අඳවලා ඇඳුම් අඳලා සරසවලා තියාගෙන අඬන්නේ. ඔබ ඇඬුවට මේ මහත්ය නැති වෙනකොට ඔබ මේ ගෙයි ඒ මිනිය තියාගෙන ඇඬුවට එයාගේ නාම කොටස කොහෙද ගිහින් තියෙන්නේ? ආයේ නැවත කූඩුවක් හදනවා. එතකොට එයාට වෙනම දෙමව්පියෝ ඉන්නවා. තව භාර්යාවෝ ඉන්නවා. ආයෙත් එයා ඒක පවත්වගෙන යනවා. හැබැයි දහමක් හම්බ වෙච්ච කෙනා මරණයට බය නැහැ පින්වතුනි. ඇයි? මේ ජීවිතේදී මේ දහම මග යන කෙනා දන්නවා එයාගේ ගමන සුගති. වගකීම් යුතුයකම් ඉෂ්ට කරනවා. දුවා දරුවන්ගේ, ස්වාමි භාර්යයන්ගේ, ඥාතීන්ගේ වගකීම් ඉෂ්ට කරනවා. හැබැයි යන තැන එයා හදා ගන්නවා. අත්තාහි අත්තනෝ නාතෝ කොහි නාතෝ පරෝසියා. අර ටික කරන ගමන් තමන්ගේ අජ්ජත්තිකව වෙන මේ ක්‍රියාදාමය මනෝමය කාය ගති නගති කරන තැනට වැඩ කරනවා. අනුස්සති භාවිතා කරනවා. බාහිරේ මේ කූඩුවට ලෙඩ හැදෙනවා. ඔබ බාහිරේ බැලුවේ. බාහිරේ තියෙන දේවල් සේරම ඔබ බාහිරේ මේ කූඩුවට කොච්චරක්නම් ලස්සනට ඇඳෙව්වද? කොච්චරක්නම් පැලැන්දුවද? මේ රූපේ රැක ගන්නට කොච්චරම් ෆේෂල් කරාද? රැක ගන්න පුළුවන් වුණාද? කෙස් ටික ඉදුණා නේද? දත් ටික හැලුණා නේද? හම රැළ වැටුණා නේද? අවසානයේ මොකද වුනේ? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවයන් වලට ලක් වුණා නේද? ඔබ කල යුත්ත කලේ නෑ, නොකල යුත්ත කරා. කූඩුවටම උපාදානය වෙලා මේ කූඩුවම සරසවන්න අන්දවගෙන පලන්දවගෙන එක එක තැන්වල එක්කන් ගිහිල්ලා හය දොරම පිනෙව්වා. ආස්වාදේ වින්දා. ඒ ආස්වාදේ විඳින තාක්කල් ඇතුළාන්තයේ මනෝමය කායේ ගති තැම්පත් වුණා. අජ්ජාතිකව ක්‍රියාදාමයක් සිදු වෙනවා. ඒක තමයි නාමකායේ ක්‍රියාකාරීත්වය. ඔබ දැක්කේ නෑ ඒක රූපකාය සතපවන්නට ක්‍රියාදාමයන් කරගෙන ගියා. හැබැයි මනෝමය කාය ඉවත් වෙනවා. නැවත ගතියට අනුව කූඩු හදා සංසාර ගමන යනවා. ඒකේ භයානකකම තියෙන්නේ ඔබ මේ ක්‍රියාකාරීත්වය වෙනකොට ඔබ ඒ තුල ආධ්‍යාත්මිකව නිරයට හේතු හදනවා. සත්ත්ව ලෝකයට හේතු හදනවා. සතර අපායට, പ്രേත ලෝකයට හේතු හදනවා. භූත ලෝකවලට හේතු හදනවා. දිව්‍ය තලවලට හේතු හදනවා. බ්‍රහ්ම තලවලට හේතු හදනවා. මේ මනුස්ස జాතියක් ලැබිලා තියෙන මේ කූඩුව තුල තමයි ඔය ගති 31ක් හැදුවේ. ඒ ගති 31ම හදලා ඒ තැන්වල කරක් ගහගෙන ආපු නිසා තමයි අපේ එක එක වෙලාවට අමනුස්ස ගති බිහි වෙනවා. තිරිසන් ගති බිහි වෙනවා. പ്രേත ගති බිහි වෙනවා. බලු ගති බිහි වෙනවා. මේ ඔය තැන්වල හිටපු පුරුද්ද. ඒක නැගති කරන්න ඕන නම් අපි කරන්න ඕනේ මොකක්ද? මේ ආධ්‍යාත්මිකව වෙන ක්‍රියාදාමයේ අධ්‍යයනය කරන්න ඕනේ. හේතුඵල ඵල හේතු වෙවි යන ක්‍රියාදාමයන්. මේ කූඩුව තුලයි මේක වෙන්නේ පින්වතුනි. හැබැයි අපි පාඩම් කරා. හේතුඵල ධම විභාගවලට ලිව්වා. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති උන නිසා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස සියල්ලටම ඵලය ඉපදුනා. කොහොමද ඒක උනේ?
කටපාඩම් කරා මේවා තේරෙන්නේ නැහැ. පාලිනේ අපට මේවා තේරෙන්නේ නැහැ. මේවා අභිධර්මයේ වෙන්න ඇති කියලා පාඩම් කරලා ලියලා විභාගවලට ලකුණු අරගෙන විභාග පාස් වුණා. හැබැයි පින්වතුනි ඔය සියල්ල සිදු වෙන්නේ තමන්ගේ බඹයක් පමණ ශරීර කූඩුවේ. මේ හයේ දොරේ ක්‍රියාකාරීත්වය සිතේ ක්‍රියාකාරීත්වය. අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව කිව්වේ මොකක්ද? නොදන්නාකම. විපරිණාමය නොදන්නවා. චතුරාර්ය සත්‍ය නොදන්නවා. දුක උපදින හැටි, දුකට හේතු හදපු හැටි, දුක නිරෝධ කළ හැකි කරන මාර්ගය දන්නේ. අන්න ඒක නිසා අවිද්‍යාව නිසා ක්‍රියාකාරකම් කරා. රාගෙන්, දේශයෙන්, මෝහෙන්. හය දොරෙන්ම එන රූපවලට ප්‍රියසේ බැඳුනා, අප්‍රියසේ ගැටුණා, ප්‍රියාප්‍රිය අතර මැන්නා. ඒ මැනපු නිසා එකතු කරන්න. ඇහෙන් රූප එකතු කරන්න, කනෙන් ශබ්ද එකතු කරන්න, නාසයෙන් ගඳ සුවඳ එකතු කරන්න, දිවෙන් රස එකතු කරන්න, කයෙන් පොට්ටබ්බ පහස එකතු කරන්න, මනසට එන ප්‍රිය මනාප අරමුණු එකතු කරා. අප්‍රියමනාප අරමුණු සිතුවිලි වේගයක් හදලා එකතු කරගත්තා. අන්න එකතු කරගත්ත නිසා ක්‍රියාකාරකම් කරලා රාගයේ දේශයේ මොහය උපදවා ගත්තා. අන්න ඒකට තමයි සංඛාර කිව්වේ. ඒ සංඛාර උපදවනකොට අර ප්‍රියසේ සිතුවිලි පවත්වනකොට තමන්ගේ ස්වභාවික ඥානය විකෘති වුණා. අන විඥාන ශක්තියක් ඉපදුනා. අවිද්‍යාව පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන. විඥාන ඉපදුනේ කොහොමද? නාම රූප ක්‍රියාවලිය නිසා. මොකද්ද මේ නාම රූප ක්‍රියාවලිය කිව්වේ? මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනට බාහිරෙන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම විදියට රූප එකතු කරා. ශබ්ද එකතු කරා. ගන්ධ එකතු කරා. එකතු කරපු නිසා නාම රූප ක්‍රියාවලිය සිදු වුණා. බාහිරෙන් රූපයට මගේ සිතෙන් උපාදනය වුණා නාම කොටස. වේදනා, සංඥා, චේතනා, පස්ස මනසිකාරය කරා. වේගයක්, ආවේගයක්, චිත්තාවේගයක් ඉපදිලා ඇතුලෙන් වේගයක් හදාගත්තා. ඒ ඇති වෙන සිතුවිල්ලට වේගයක් හදාගත්තා. කොහොමද? සුඛනම් සුඛ වේදනාවක්, දුකනම් දුක වේදනාවක්. ওই දෙක අතර මැනලා අදුක්කම අසුඛ විදියට වේදනාවක් උපදවා ගත්තා. ඔන්න නාම රූප ක්‍රියාවලිය සිදු වුණා. සිදු වෙනකොට මොකද වුනේ? මේ හය දොරටම ඉන්ද්‍රිය ස්වභාවයෙන් මේවා ක්‍රියාත්මක වුණේ. ඇසට රූප පෙවුණා, ඉපදිලා වැය වෙලා ගියා. කනට ශබ්ද ඇහුණා, ඉපදිලා වැය වෙලා ගියා. ඒක එකතු කරන්නේ ඉන්ද්‍රිය ස්වභාවයෙන් පැවතුනේ. මේ හය දොරේ ක්‍රියාකාරීත්වය රූප පේනවා, ශබ්ද ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා. මේක ක්‍රියාකාරීත්වය හැම නිතරම. හැබැයි අපි ඒවට පටිච්ච වුණාද? උදේ නැගිට වෙලේ ඉඳලා රෑ නිින්දට යනකම් මේ හය දොර ක්‍රියාත්මක වුණා. ප්‍රශ්නයක් උනේ නෑ. හැබැයි අර ප්‍රිය, අප්‍රිය, ප්‍රියාප්‍රිය අතර මැන්න සිදුවීම තුල අන්න අපි මේ හය දොරම ඉන්ද්‍රිය ස්වභාවයට එහා ගිහිල්ලා ආයතනික රටාවකටපත් වුණා. ඇයි? ආයතනයක් කිව්වේ මොකක්ද? එකතු කරන තැන. අන්න ඇහැ ආයතනයක් බවට පත් වුණා. කන ශබ්ද එකතු කරා. ආයතන බවට හය දොරම පත් කරා. අන්න නාම රූප පත්‍ය සලආයතන. සලආයතන කිව්වේ මේ හය දොරෙන්ම එකතු කරා. සලආයතන පත්‍ය පස්ස. ඒකට ස්පර්ශ කරගෙන ඒක තුලම පැවැත්තුවා. පවත්වනකොට මොකද උනේ? අර සුඛ දුක අදුක්කම වේදනා. පස්ස පත්‍ය වේදනාව ඉපදුනා. ඒ වේදනාව උපදිනකොට එතනට හා වුණා. තණ්හා වුණා. අන්න දුකට හේතුව මොකද්ද? තණ්හාව. චතුරාර්ය සත්‍යයේ දුක්ඛාර්ය සත්‍ය කියලා උගන්වන්නේ මොකද්ද? ජාති ජරා ව්‍යාධි මරණ අර ප්‍රියසේ අප්‍රියසේ අර ඒ ටිකම කියලා දුන්නේ මේ දුක උපදින්නේ මෙන්න මෙතන. සමුදය ශක්තිය උපදින්නේ ඇයි? යායන් තණ්හාපෝනෝ භවිකා. තණ්හාව නිසා. දිගටම ඔබ මේ හය දොරෙන්ම ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වුණ නිසා උපාදානයක් ඇති වුණා. අර සුඛ දුක අදුක්කම අසුඛ විදියට වේදනාව උපදගෙන එතනට හා වුණ නිසා
ඒකෙම ගැලිලා ඒක තුලම සුඛයි මිහිරි මනාපයි කියලා ඒක තුලම ජීවත් වුණා. අප්‍රිය අමනාපයි කියලා ඒක තුලම ජීවත් වුණා. ප්‍රියාප්‍රිය අතර මැන සංසන්දනය කරා. ඒක නිසා උපාදානය සිද්ධ වුණා. උපාදානයේ සිදු වෙනකොටම බීජ හැදුවා. භව වුණා. රාග භව, දේශ භව, මෝහ භව. ඉපදුන නිසා භව හදපු නිසා ජාති වුණා. ඒක කොහොමද? අපි මෑ කරල්ලටයක් අරගෙන පැල කරපුවාම ඒ මෑ කරල්ලටය පැලවෙන බීජ ශක්තියක් තියෙනවා නම් ඒකට පස්, පොහොර, වතුර, හිරු එළිය ආපුවාම මොකද වෙන්නේ? ඒක පැලවෙනවා. පසත් එක්ක මුල් බහිනකොට ගහක් බවට පත් වෙලා ගෙඩි මල් හටගෙන අපිට කරල් දෙනවා. කරල් දෙන තාක්කල් අපිට නැවත මෑ කරල් හිටවන්න බීජ දෙනවා. එතකොට අපි මේ බීජ පරම්පරාවක් හදාගෙන යනවා. අන්න ඒ වගේ තමයි පින්වතුනි අපි මේ 6 දොරෙන්ම ආස්වාදයේ විඳින්න ගියාම ප්‍රියසේ අප්‍රියසේ ප්‍රියාප්‍රිය අතර මැනලා අපි තුල භව සකස් වෙනවා. බීජ සකස් වෙනවා. බීජ සකස් වෙනකොට ඒ බීජ නැවත උප්පත්තියකට යන්න. ඉපදුනොත් තමයි ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ට ලක් වෙන්නේ. මේ මාගදී වචන වලින් ඔය කීවේ මේ බඹයක් පමණ ශරීර කුඩුවේ ක්‍රියාකලාපය. අපි බැඳි යන ස්වභාවය. යා තේසං සත්තානං තම්මි සත්තනිකායේ සංජාති ඔක්ඛන්ති අබිනිබ්බන්ති කන්දානම් පාතු බවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චති භික්කවේ ජාති. ඔන්න බුදු පියාණන් වහන්සේ කිව්වා ජාති වෙන හැටි. කොහොමද ජාති උනේ? ඔබ යායට පැවැත්මට යා වුණා. යා තේසං යා උනේ කොහොමද? තේසං හේතු තුනක්. රාගය, දේශය, මෝහය. මේ හේතු තුන සකස් කරන තැනම තම්මි ජාති සංජාති. කොහොමද උනේ? අර 31 ගතියක් ඔබ තුල ඔබේ හිතේ සකස් වුණා. මනෝමය කාය තුල ගති උත්පාදනය වුණා. සංජාති ගැඹුරෙන් ගැබ් ගත්තා. අබිනිබ්බන්ති ඔක්කාන්ති වුණා ගැබ් වලට. ඒක ගැඹුරෙන් ගත්තා. අබිනිබ්බන්ති. මොකද්ද උනේ මේ? අර ඇහෙන් පේන රූපයට ප්‍රියාප්‍රිය මිම්මක් දාගෙන කන්දානම් පාතු බව පංචස්කන්ධයක්ම උපාදානය කරගත්තා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පංචස්කන්ධයටම බැඳුණා ඔබ. බැඳෙනකොට මොකද උනේ? මේ ඉන්ද්‍රිය ස්වභාවයෙන් පේන, ඇහෙන, විඳින සියලු දේම ඉන්ද්‍රිය ස්වභාවයට එහා ගිහිල්ලා එකතු කරන තැනක්. ආයතනානම් පටිලාභෝ. ආයතන විදියට එකතු කරනකොට අර රාගපටිය, දේශපටිය, මෝහපටිය තුනෙන්ම සකස් වුණා. අන්න බීජ සකස් වුණා. 31 තලයට ගති හැදුවා. එතන ජාති වුණා. බීජ තැම්පත් වුණා. අන්න ජාති වෙන්නේ එහෙමයි බික්කුණි. අයම් බික්කවේ ජාති කියලා ඉගෙනුවා. මේවා දැන් තේරෙන්නේ නැද්ද? දැන් මේ මාගදී වචන වලින් කීවේ කොහෙද? ඔබේ තුල ඔබේ හිතේ ක්‍රියාකාරීත්වය, 6 දොරේම ක්‍රියාකාරීත්වය. මේක ඔබ තුලින් ඔබ අත්දකින්න නැති තාක්කල් ඔබට මේවා තේරෙන්නේ නැහැ. හැබැයි ඔබ මේක විමසනවා නම් මේ අහපු දේ තන්සුනාත හොඳින් අහන්න ඕනේ. අහලා සාදුකම් මනසිකරෝත ඔබ තුලින් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරගෙන යනකොට ඇත්ත නේනම් මේ කියන දේ මං ජීවත් වෙනවා කියලා කරන්නේ මේ ටිකම නේද? තව කෙනෙක් ජීවත් වෙනවා කියලා කරන්නේ මේකම නේද? එහෙනම් බුදුහාමුදුරුවෝ එදා හොයුවේ මොකක්ද? කිං සච්ච ගවේසි කිං කුසල ගවේසි. මෙන්න මේක තමයි හෙව්වේ. තුම්බෑ ජටිලය ළඟට ගියා, හොයන දේ ලැබුණේ නැහැ. එහෙනම් එතන අත්තරියා. පස්වග මහණුන් ළඟට ගියා, හොයන දේ හම්බුන්නේ නැහැ. එතන අත්තරියා. තනිවම
ස්වයම්භූ ඥාණයෙන් අධ්‍යයනය කළා. අධ්‍යයනය කරලා සොයාගත්තා. සොයාගෙන කිව්වා අනේක ಜಾති සංසාරම්. එහෙනම් අපිට දුන්නා. අපි සම්මතයේ පිහිටලා බොරුවක් තුල මෙච්චර කාලයක් ක්‍රියාත්මක වුණා. නිවීමක් තිබ්බද? නෑ. එහෙනම් සත්‍ය ධර්ම හොයාගෙන යන එක වැරදිද? ඒක විකෘතියක්ද? විකෘතියක් නෙවෙයි. අපි තුලින් අපට බහා ගලපනකොට මේක සත්‍යයි කියලා අපට තේරෙනවා. මේක තමයි බුදු පියාණන් වහන්සේ බුදු දහම ලෙස. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. පෙර නොඇසූ විරු ධම්මක්. තමන් තුලින් දකින්න. තමන් තුලින් දකින්න ඉගැන්වුවා. තමන් තුල මේ හය දොරටම මත් වෙනවා. ඒ මත් වීමෙන් මිදී නිදහස් වෙන පටිපදාවක් කියලා දුන්නා. මජ්ක්‍ධිමා පටිපදා. පටිච්ච සමුප්පාද. පටිච්ච සමුප්පාදය. සිංහලෙන් කියනවා නම් හේතුඵල ධම. පටි රාගයෙන් දේශයෙන් මොහෙන් පටි තුනක් සකස් වෙනවා. ඒකට කැමැත්තෙන් බැඳෙනවා. ඒක දිගටම අරන් යනවා. පටි ඉච්ඡ. එතකොට මොකද වෙන්නේ? සමුප්පාදනය වෙනවා. රාගයෙන් දේශයෙන් මොහෙන් එකතු කරනවා. හය දොරෙන්ම. ඒකයි කීවේ පටිච්ච සමුප්පාදය. මේක ත්‍රිපරිවට්ටයක් තියෙනවා. මේ හය දොරෙන්ම කිලුට වෙන පැත්තට අපි ක්‍රියාත්මක වෙන්නේ රාගයෙන් දේශයෙන් මොහෙන් විඥාන ශක්තියක් උපදවාගෙන. හැබැයි බුදු පියාණන් වහන්සේ කියනවා මෙන්න මේ උපදින රාගයේ දේශයේ මොහය ප්‍රහාණය කරොත් කරන ක්‍රමවේදය කියනවා. ඔබ අනුස්සති භාවිතා කරන්න ඕනේ. දස අනුස්සතිය තුල හතරක් නිර්දේශ කරා. බුද්ධානුස්සතිච මෙත්තාච අසුභං මරණ සති ඉතිමා චතුරාර්යකා බික්ඛු භාවේය සීලවා. මරණානුස්සතිය, බුද්ධානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය. කොහොමද ඒක කරන්නේ? නිකං කරන්න බෑ පින්වතුනි. ඔබේ හය දොරටම ක්‍රියාත්මක වෙන හැටි ඉස්සලා අහගන්න ඕනේ. මම කොළඹ යන්න දන්නේ නෑ. හැබැයි මට කොළඹ යන්න උවමනාවක් තියෙනවා. එහෙනම් මං ඉස්සලා කරන්න ඕනේ මොකද? කොළඹ ගියපු කෙනෙක්ගෙන් මගතොට පාර විස්තර අහන්න ඕනේ. ඒ අහගෙන ඒක දරා ගන්න ඕනේ. ඒ දරාගෙන මග සලකුණු අහගෙන ගිය කෙනෙක්ගෙන් අහගන්න ඕනේ. ඒක දරා ගන්න ඕනේ. ඒ ක්‍රමවේදය අනුගමනය කරන්න ඕනේ. එතකොට කොළඹ යන පාර අහගෙන ඒ කොළඹ යන බස් එකට නැගලා මග සලකුණු මතක තියාගෙන ඒ වෙන ස්වභාවය මාර්ගයේ හොඳින් අධ්‍යයනය කරලා බස් එකට නැග්ගොත් කොළඹ යන්න පුළුවන්. අන්න ඒ වගේ ඔබට මේක කරන්න මේ බුද්ධ භාෂිතයේ අහන්න ඕනේ හොඳට. අහන්නේ කාගෙන්ද? කල්යාණ මිත්‍රයාගෙන්. කෙලෙස් නසපු කෙනාගෙන්. එයා සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. සකදාගාමි කෙනෙක් වෙන්න පුළුවන්. අනාගාමි කෙනෙක් වෙන්න පුළුවන්. අරහත් කෙනෙක් වෙන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ? එයා තමයි පසක් කරේ මේක. හේතුඵල ධම යම් යම් ප්‍රමාණයන්ට පසක් කරනකොට අර සංසාර දිට්ඨිය ඉවත් වෙලා සම්මා දිට්ඨියටපත් වෙන කෙනා සෝතාපන්න ඵලයටපත් වුණා කියනවා. හැබැයි අපට බුද්ධ භාෂිතයේ ඉගැන්වුවේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාසත් කියන මේ සංයෝජන ධර්ම තුන ඉවත් කරොත් තමයිලු සම්මා දිට්ඨියටපත් වෙන්නේ. ඒක එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. දැක්ම දිට්ඨිය මේ හය දොරේම ක්‍රියාත්මක වුණු ස්වභාවය අයෝනිසෝ මනසිකාරයෙන්මයි මම ක්‍රියාත්මක කරේ කියලා බණ අහලා තේරුම් ගත්ත තැන එයාර සංසාර දිට්ඨියෙන් මිදී නිදහස් වෙනවා. ඒ දැක්ම දිට්ඨිය පිරිසුදු වෙනවා. අන්න ඒ පිරිසුදු වෙනකොට එයා සම්මා දිට්ඨියටපත් වෙනවා. සංමා දිට්ඨියට නිදහස් විය හැකි, මිදී නිදහස් විය යුතුයි. ඒකට මාර්ගයක් තියෙනවා කියලා තේරුම් ගන්නව අවබෝධයෙන්. අන්න ඒ වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස කියන
තීනි සංයෝජනානි පහියන්ති. සම්මා දිට්ඨියටපත් වෙන කෙනායි අර සංයෝජන තුන ප්‍රහාණය කරන්නේ. හැබැයි අපිට ඔය ඉගැන්වුවේ ඔක අනිත් පැත්ත. මම මගේ කියන ඒ ස්වභාවය දන්නේ නැතුව මිදෙන්න බෑ පින්වතුනි. සීලබ්බත පරාමාස වලින් මිදෙන්න බෑ. විඥාන ශක්තිය ක්‍රියාත්මක වෙන ස්වභාවය. විඥානය කිව්වේ මොකද්ද? කිලුටු සිතකින් වැඩ කරනවා. කුණු හරනවා. රාගෙන් දේශයෙන් මොයෙන්. මේක වැරදි කියලා තේරුම් ගත්ත කෙනා තමයි සෝතාපන්න ඵලලාභිය වෙන්නේ. අන්න ඒ කෙනාගෙන් එක්ක සකදාගාමි වෙච්ච කෙනාගෙන් එක්ක අනාගාමි වෙච්ච කෙනාගෙන් එක්ක අරහත් කෙනෙකුගෙන් නිවනට පාර අහගන්න ඕනේ. මේ පරියාප්තිය අසා දැනගන්න ඕනේ. ඒ අසා දැනගෙන කියන විදිහට මේ සමුදය නිරෝධය කරන්න ඕනේ. දැක්ම දිට්ඨිය පිරිසුදු කරගන්න ඕනේ. පිරිසුදු කරගෙන අන්න ඒ මග ගමන් කරනකොට අන්න නිවනට පාර ඇරෙනවා. එහෙනම් ඒක කරන්නේ කොහොමද? ඔබේ හිතේ රාගය උපදිනකොට, ප්‍රිය බවක් උපදිනකොට, සුභ බවක් උපදිනකොට, සුභ බව ප්‍රහාණය කරන්න අසුභය භාවනා කරන්න. අසුභානිස්සතිය වඩන්න ඕනේ. මම මේ බැඳෙන්න යන්නේ, සුභ භාවයෙන් මත් වෙන්න යන්නේ. එහෙනම් ඇලුනොත් අනාතයි, නොඇල්ම නාතයි. මිදීම නාතයි, මිදී නිදහස් වීමම නාතයි, නිවනම නාතයි කියන අසුභය වඩන්න ඕනේ. ඒ සුභ භාව ප්‍රහාණය කරන්න අසුභානිස්සතිය වඩනකොට අර ප්‍රිය බවක් එන්න ගියේ අන සමතේටපත් වෙනවා. සමතේටපත් වෙනකොට ඒ දෙකම ප්‍රිය බව දිගින් දිගටම පවත්වා ගන්නට බෑ. ඒක අප්‍රියමනාප බවටපත් වෙනවා. ළමයෙකුට අයිස්ක්‍රීම් කන්න ආසාවක් හිතෙනවා. ළමයාට අයිස්ක්‍රීම් එකක් දෙනවා. පළවෙනි එක කනවා. තව ඕනේද පුතේ කියලා ආයෙ එකක් දෙනවා. ඒකත් කනවා. දෙකක්යි තුනක්යි හතරක්යි. ඊට පස්සේ මොකද වෙන්නේ? ළමයා ආසාවෙන් පළවෙනි එක කෑවා. දෙවෙනි එකත් කනවා. හැබැයි අර පළවෙනි ආශාව නැහැ. පෙරේතකම නිසා කෑවා. තුන්වෙනි එකක් දෙනවා. ආයෙ නම් මට එපා. ඇයි? අර ප්‍රිය බව අප්‍රිය බවටපත් වුණා. මං පොලොස් කන්න ආසයි. මට කවුරු හරි ගෙනල්ලා දෙනවා. කෑල්ලක් දෙකක් තුනක් කනවා. ආයෙත් බෙදන්න හදනකොට දැන් නම් ඇති. ඉස්සල්ලා ප්‍රියයි. ඒ ප්‍රිය බවට මොකද උනේ? විපරිණාමයටපත් වුණා. දැන් නම් එපා. ඔය විදියට නෙමෙයිද අපේ ප්‍රියාප්තිය ගිලින්නේ. මේක තමයි බුදු කෙනෙක් ලොවට පහළ වෙලා කියන්නේ. ඔබ ප්‍රියයි මනාපයි මිහිරි මధుරයි. ඉෂ්ටයි කාන්තයි කියලා ගත්තට ඒ ඉෂ්ටකාන්ත බව දිගින් දිගටම පවත්වන්න බෑ. විපරිණාමයකටපත් වෙනවා. එහෙනම් බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ අනිච්ච දුක්ඛ විපරිණාම ධර්මය. අනිච්චයි දුක්ඛයි විපරිණාම ධර්මය. හැබැයි අපි මොකද කරන්නේ? විපරිණාමය දන්නේ නැති නිසා නිච්චයි සුඛයි අත්තයි කියලා ඇතුළට ගන්නවා. චක්කු ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එතේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. සෝත ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එතේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. කනට ඇහෙන ශබ්දය. ගාන ලෝකේ පටිච්ච වෙලා ගන්නෙත් ඔහොමයි. ජීවහා ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එතේ සතන්නා උපජ්ජමානා උපජ්ජති. ඇතුළට ගන්නවා. කාය ලෝකේ පොට්ටබ්බ පහස ගන්නෙත් එහෙමයි. මනෝ ලෝකේ මනට එන අරමුණු ප්‍රිය රූපං සාත රූපං එතේ සතන්නා උපජ්ජමානා උපජ්ජති නිවේසමානා නිවේසති. ඇතුළට දාගන්න. හය දොරින්ම මේ විදියට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සංසාර ගමන යන්නේ. මේ ගමන යන තාක්කල් අපිට භව සකස් වෙනවා. බීජ සකස් වෙනවා. අර මෑ කරල් ඇටේ පැලවෙලා පරම්පරාවක් යන්න බීජ හැදුවා වගේ අපිත් බීජ හදන්නේ ඔන්න ඔහොමයි. ඒ බීජ තියෙන තාක්කල් කූඩු මාරු කර කර ගමනක් යනවා. ඒතන තියෙන භයානකකම තමයි පින්වතුනි නිරයට. අත්ති භික්කවේ ආසවා නිරය ගමනීය. අත්ති භික්කවේ ආසවා තිරස්චීනයෝන ගමනීය. අත්ති භික්කවේ ආසවා පෙට්ටිවිසේ ගමනීය. අත්ති භික්කවේ ආසවා දේවලෝක ගමනීය. අත්ති භික්කවේ ආසවා මනුස්ස ලෝක ගා. ওই විදියට ගති හැදුවා අපි. හය දොරෙන්. එහෙනම් අපිත් බීජ නිෂ්පාදනය කරේ
ඔය විදිහට. බාහිරේ ඔය බීජ දෙනවා වගේම අපේ අධ්‍යාත්මික ඇතුළත මේ බීජ කම්ම බීජ සකස් වුණා. සකස් වෙන තාක්කල් අපි ගමන යනවා. දේශයක් එනකොට මොකද කරන්න ඕනේ? මෙත්තාව අනුගමනය කරන්න ඕනේ. මෙත්තාව වඩන්න ඕනේ. දැන් දේශයෙන් මම ඇතුලේ පිච්චෙනකොට මේ ඉපදිලා වැය වෙන දෙයක්. ඇයි මං ඇතුළට ගන්නෙ? ගත්තොත් මට මොකද වෙන්නේ? ආදීනව දන්නවා. ගති හදන්න වෙනවා. හදපු ගතිත් එක්ක මට ගමන යන්න වෙනවා. අන්න මෙත්තාව වඩනවා. තරහසිත සමතයකටපත් වෙනවා. ඒ දෙකේම විපරිණාමය දකිනවා. තරහවත් මට දිගින් දිගට පවත්වන්න බෑ. ඒකට මෙත්තාව වැඩුවත් ඒකත් එතනම විපරිණාමයටපත් වෙනවා. ඕක දකින්න එක තමයි මරණානුස්සතිය. අනිච්ච අනුපස්සනා කරනකොට නිච්ච බව ප්‍රහාණය වෙනවා. දුක්ඛ අනුපස්සනා කරනකොට සුඛ බව ප්‍රහාණය වෙනවා. අනාත්ත අනුපස්සනා කරනකොට විපරිණාමය දකින්නකොට අත්සේ ගන්නෑ. මමසේ ගන්නෑ. මගේසේ ගන්නෑ. මේ විදිහට අනුස්සති භාවිතා කරනකොට මොකද වෙන්නේ? මෝහේ ක්‍රියාත්මක වෙනකොට මරණානුස්සතිය අත්දකින්නකොට මෝහේ කීවේ වැරදි ලෙස සංසන්දනය කරනවා. අර ප්‍රියාප්‍රිය අතර මිම්මකට හේතු වෙලා සංසන්දනය කරනවා වැරදි ලෙස. දැන් මේ ගෙදරට ආපුවාම මට ගිලම්පස එකක් හම්බුණා. හැලප එකක් හම්බුණා. ඒ හැලප එක මම වළඳනකොට මගේ දිවට රසයක් දැනෙනවා. ඒ රසය දැනෙනකොට මට ඇතුලෙන් එනවා නම් ඒ හැලප එක නම් මාර රහයි. එක්ක නැත්තම් අනිත් පැත්තට එනවනම් ඒ හැලප එක මෙලෝ රසයක් නෑ. මේ කොහෙන්ද එන්නේ? කොහොමද මට එන්නේ එක්ක ප්‍රියයි නැත්තම් අප්‍රියයි. ඔය මිමි දෙකෙන් එකක් නේ. කොහොමද මේක ආවේ? කවදා හරි දවසක මම හැලප කාලා පුරුදු ගතියක් මන් තුල තියෙනවා. අන්න ඒ ගතියට තමයි මම මේ වර්තමාන මොහොතේ හැලපේ කනකොට එක්ක රසයි එක්ක රස නෑ. ඔබ එහෙම නෙමෙයිද පටිච්ච වෙන්නේ? එහෙමයි පටිච්ච වෙන්නේ. ඒ තුල තමයි වැරදි ලෙස ප්‍රියාප්‍රිය අතර සංසන්දනය කරනවා කියන්නේ. ප්‍රියාප්‍රිය ඔය 6 දොරින්ම ඔබ කරනවා. ගෙයක් ලස්සනට හදලා තියෙනවා. මං ඒ ගේ පරිහරණය කරනවා. හැබැයි ළඟදී ආපු කට්ටියක් අල්ලපු ගෙදරක් අලුතෙන් හදනවා. ගේට්ටුවකුත් දානවා. දැන් වහලා හදන්නේ. ඕක දකින්නකොට මගේ ගේට්ටුවට වඩා ඒ ගේට්ටුව ලස්සනයි. මගේ ගේට්ටුව දැන් අප්‍රියයි. ඒක ප්‍රියයි. දැන් ওই විදිහට තමයි අපි සංසන්දනය කරේ. ඇඳුමක් අඳිනකොට දැන් මෙතනට ඇවිල්ලා එක එක්කෙනා එක එක જાති ඇඳුම් ඇඳන් ඉන්නකොට ඒ ඇඳුම ස්පර්ශ වෙනවා ඔබේ ඇහැට. ස්පර්ශ වෙනකොට ඒ ඇඳුම නම් මාර ලස්සනයි. ඒ වගේ එකක් මමත් ගන්න ඕනේ. දැන් මගේ ඇඳුම ප්‍රිය නෑ. අරක ප්‍රියයි. මේ ඔබ තුල ක්‍රියාත්මක වෙන ප්‍රිය ලෝකේ. ඔබ සෑම දෙනා තුලම මෙන්න මෙහෙම ප්‍රිය ලෝකයක් උපදිනවා. පින්වතුනි මේකයි අධ්‍යයනය කරන්න ඕනේ. ඔබට බාහිරේ බලන්න දෙයක් නෑ. ඔබ බාහිරේ බලනවා නම් ඒක අනුන්ගේ කුණුමයි. ඔබට බලන්න තියෙන්නේ ඔබේ හිතයි. මේ 6 දොරම ස්පර්ශ වෙනකොට ඔබ බාහිරයට ඇඟිල්ල දික් කරනවා. එයා හින්දා තමයි මට තරහ ගියේ. එයාගේ වචන ටික නිසා තමයි මට තරහ ගියේ. එයා එහෙම නෙකිරුවා නම් මට තරහ යන්නේ නැහැ. ඔබ බාහිරයට ඇඟිල්ල දික් කරන්නේ. හැබැයි ඔබ තුලයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔබේ හිතේ ප්‍රශ්නේ තියෙන්නේ. දූරියන් ගෙඩියක් ගෙදරට ගෙනාපුවාම ගෙදර කොටසකට ප්‍රියයි. කොටසකට අප්‍රියයි. දූරියන් ගෙඩිය ප්‍රශ්නයක් තියෙනවද? තියෙන්නේ ප්‍රශ්නේ කොහෙද? එක එක්කෙනාගේ හිත තුල. ගන්න විදිය තුල. මේක තමයි අධ්‍යයනය කරන්න ඕනේ පින්වතුනි. මේක අධ්‍යයනය කරනකොට ඔබ අර බැඳෙන්න යන එක අර මරණානුස්සතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය වඩනකොට ඔබ බැඳෙන්න යන එකෙන් නොබැඳී ඉන්නවා. නිබ්බිදා වෙන්න ගියා. බැඳෙන්න ගියේ දැන් නිබ්බිදා වෙනවා. රාගයෙන් ඇලෙන්න ගියේ දැන් විරාගා වෙනවා. අනුස්සති භාවිතා කරනකොට අර රෝධ ගගහ සිතුවිලි පවත්වන්න ගියේ. එතකොට සමුදේ ශක්තියක් බිහි වෙනවා. විඥාන ශක්තියක් බිහි වෙනවා.
දැන් රෝද ගහන එක නැවැත්තුවා. එහෙනම් විඥානය හටගන්නේ නැහැ. පටි වලින් බැඳෙන්න ගියේ රාගපටියෙන්, දේශපටියෙන්, මෝහපටියෙන්. දැන් බැඳෙන්නේ නැහැ. පටි ලෙහෙනවා, පටි නිස්සග්ග කරනවා. සබ්බ උපදිත පජහති වෙනවා. උපාදානයෙන් මිදී නිදහස් වෙනවා. මෙන්න මෙතෙන්ටයි ඔබ සිත පදම් කරන්න ඕනේ. මේකයි කිව්වේ සතර සතිපට්ඨානය. පූර්ණේ වෙන්නේ කොහොමද? ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. බුදු පියාණන් වහන්සේ කිව්වා ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. එකම ධර්මයයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ තුල ඔබට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම ඔබ තුල වැඩෙනවා. ආනපාන කිව්වේ මොකක්ද? මේ 6 දොරටම එන රූපවලට ප්‍රියසේ බැඳෙනකොට නොබැදී ඉඳ පුරුදු වෙනවා. අප්‍රියසේ ගැටෙනකොට නොගැටී ඉඳ පුරුදු වෙනවා. අනුස්සති භාවිතා කරනවා. ඒකයි ආන කීවේ ආශ්‍රය කළ යුතු දේ. පාන කීවේ ප්‍රහාණය කළ යුතු දේ. ඔබේ සිතේ මේ රාග දේශ මොහව උපදිනකොට ඒක ප්‍රහාණය කරන්න අනුස්සති භාවිතා කරනවා. මේ රාග දේශ මොහ ප්‍රහාණය කරන්නට මේ අනුස්සති භාවිතා නොකර කිසිම ක්‍රමයකින් කරන්න බෑ පින්වතුනි. හුස්ම ඉහළ පහළ ගත්තා අපි ඉපදුච්ච දවසේ ඉඳලා. එක තැන එක ඉඳගෙන අපි කොච්චරක්නම් භාවනා කරාද? මොකද්ද හිතේ වෙනස? වෙනසක් උනේ නෑ. කිසිම වෙනසක් උනේ නෑ. එහෙනම් අපිට ඇයි මේ වෙනසක් නොතේරුනේ? එදා බුදු පියාණන් වහන්සේගෙන් බණ අහනකොට ඉඳගත් පිරිස නැගිටින්නේ මගපලලාභීන්. ඇයි අද එහෙම නොවෙන්නේ? දහම නෙමෙයි අපි අහන්නේ. බුද්ධ ආගම. මත්වීමේ මිදී නිදහස් වීමක් නෙමෙයි අපි කරන්නේ. මත් වෙන එක. ඉතින් නිවනක් තියෙයිද? ගිනි ගන්නවා. රාගෙන්, දේශෙන්, මෝහෙන් ගිනි ගන්න තාක්කල් බරක්, බයක්, බැම්මක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඔබේ දරුවා එළියට ගිහිල්ලා, පන්ති ගිහිල්ලා එන වෙලාව වෙනකන් ගෙදර දෙමව්පිය බලාගෙන ඉන්නවනේ. ටිකක් පරක් වෙනකොට මොකද හිතට හිතෙන්නේ? නොයෙකුත් සිතුවිලි එනවා. ඇයි මේ? රාගය. රාගය නිසා දරුවා පරක් වෙනකොට ඇතුලෙන් දුක උපදිනවා. දුක කීවේ දෙවනි වේශය. දුක උපදින්නේ ඇයි? මගේ, මම, මට කියලා මත් උනා. හැබැයි ඔය මත් වීමෙන් මිදී නිදහස් වුණා ඔය වගකීම් යුතුයකම් ඉෂ්ට කරන්න පුළුවන්. එතකොට දරුවාගේ ඒ දේවලුත් හරියටම ඉෂ්ට වෙනවා. ධර්මතාවයේ ක්‍රියාත්මක වෙනකොට ඔබ යන තැනත් ක්‍රියාත්මක කරගන්න. ප්‍රියසේ, අප්‍රියසේ, ප්‍රියාප්‍රිය මනින එක නවත්තන්න ඕනේ. ඒකට තමයි සතර අනුස්සතියක් භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් ඒක භාවිතා නොකර මේ ගමන අපිට යන්න බෑ. ඒකයි කීවේ පෙර නොඇසු විරුදාම. පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු. දැන් මේක ඔබට ඇහෙනවා. එහෙනම් තව දුරට අහන්න ඕනේ. මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕනේ. බණ අහන්න ඕනේ. බණ කීවේ බයන්නේ කීවේ ඔබේ හිත තුල රාගය උපදිනවා, දේශය උපදිනවා, මෝහය උපදිනවා. බිහි වෙනවා. බිහි වෙන එක නසන ක්‍රමය. නයන්නේ නසන ක්‍රමය. ඒකයි බණ. ඔබ අපි මෙච්චර කාලයක් ඇහුවේ මොකක්ද? බව හදනවා. 6 දොරම ක්‍රියාත්මක වෙලා හැදුවා බව. රාග බව, දේශ බව, මෝහ බව. මේක තමයි පිරිසුදු නිර්මල බුදුදහම. 6 වසරක් බුදු පියාණන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරලා හොයාගත්ත දහම. ඔබ අපි තාම පිළිපදින්නේ මොනවාද? පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියා. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියා. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨාන
වේරමණී සික්ඛාපදං සමාදියාමි. උදේ හවස මල් පූජා කරනවා, පන්සිල් සමාදන් වෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේ කිව්වේ මේ වලකීමක් නෙමෙයි. බුදු පියාණන් වහන්සේ බුදු වෙන්නත් ඉස්සෙල්ලා ඉඳලා, උපදින්නත් ඉස්සෙල්ලා ඉඳලා මේ තිබ්බ පන්සිල් වලට නවාර්ථකතනයක් දුන්නා. ප්‍රාණඝාත අකුසලයක් කරන්න නම් මුල් වෙන සිත මොකක්ද? ඔබට මස් කන්න ආස හිතෙනවනම්, මාළු කන්න ආස හිතෙනවනම්, ඔබ ආස හිතෙන නිසා වෙළඳ පොළට සත්තු මැරිලා එනවා. එතකොට ඔබ වියංගෙන් පරපණ නසන්නට අත්වැලක් සපේනවා. ඔබ වෙළඳ පොලේ මිල දීලා ගන්න නිසා සත්තු මැරෙනවා. ඔබට මුල්ුනේ මොකක්ද සිත? ආශාව, රාගය. මෙන්න මේ මුල් වෙන සිත ගැනයි උන්වහන්සේ දේශනා කරේ. අදින්නා දාන අන්සතු දෙයක් ඔබට අරගන්න මුල් වෙන හිත රාගය. මස් කනවනම්, මාළු කනවනම්, ප්‍රාණාතිපාතා කියන සික්ඛාපදේ කැඩිලා වලකින්නේ නැහැ. අන්සතු දේ ගන්නවා. අදින්නා දාන කැඩිලා. ඇයි? කුකුලා මාළුවා කියනවද මාව මරාගෙන කාපන් කියලා? කැමැත්තෙන්ද දෙන්නේ? නෑ. මම කැමැතිද මාව කවුරුත් මරනවට? මරනවට නෙමෙයි, මදුරුවෙක් වහනවට කැමැතිද? මේ සිරුරට කැමැති නෑ පින්වතුනි. එහෙනම් අන්සතු දේ අදින්නා දාන වේරමණී කීවට රැකිලාද? කාමේසු මිච්ඡාචාරා ඔබ ගත්තේ අපට කියලා දුන්නේ කාන්තාවක් පිරිමියෙක් සම්බන්ධතාවයයි. හැබැයි හය දොරෙන්ම කාමයේ සිදු වෙනවා. ඇසෙන් රූප බලලා අපි ගිහිව ඉන්නකොට ටෙලි නාට්‍ය වල පැය ගණන් හිටියේ නැද්ද? මත් වෙලා අද බලපු ටෙලි නාට්‍යයේ ඊතුරු කොටස බලන්න හෙට මොනා වෙයිද? හෙට මොකක් වෙයිද? අර 7:00 8:00 කොච්චරක්නම් ඉඳගෙන බැලුවද? ඔබත් මමත්. මත්වීමක් නෙමෙයිද මේක? එහෙනම් අර මත්වීම විතරද මත්වීම? නෑ. හය දොරෙන්ම. සින්දු අහන්න ප්‍රිය උනේ නැද්ද? මිහිරි දේවල් ආස්වාදනය කරන්න ප්‍රිය උනේ නැද්ද? හය දොරෙන්ම මත් වුණා. කාමේසු මිච්ඡාචාරා වේරමණී වැළකුණාද? එහෙනම් ඔය කියපු ඔක්කොම බොරු. වලකිනවා කිය වැළකුණේ නෑ කරා. එහෙනම් මුසාවාදත් කැඩුනා. රැකුණාද? සුරාමේරේ මජ්ජපමා දට්ටානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒක කරන්නේ පිරිමි අය විතරයි. අරක්කු වලින් මත් වෙන්නේ, මත් ද්‍රව්‍ය වලින් මත් වෙන්නේ ඒ අයනේ. අපි ඒක රකිනවා. ඒක විතරක් නෙමෙයි පින්වතුනි මත් වෙන්නේ. ඔය හය දොරෙන්ම මත් උනා. කාමාවචර, රූපාවචර, අරූපාවචර. මේ හය දොරෙන්ම චර වුණා ඔබේ සිත. රාගෙන්, දේශයෙන්, මෝහෙන්. රූපය දැකලා චර වුණා. අරූප විදියට. නොදැක්ක දේවල් ලබා ගන්න අරූපී විදියට. දිව්‍ය තලවලට යන්න, බ්‍රහ්ම තලවලට යන්න, නොයෙකුත් තැන්වලට යන්න අපේ කැමැත්තක් ඉපදෙනකොට චර වුණා. ධානයක් ලබන්න, මගපලයක් ලබන්න, නොදැක්කපු දෙයක් තැනට යන්න අපි මත් වුණා. මේකයි මත්වීමෙන් මිදී නිදහස් වෙන. දී කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. නොයෙකුත් වචන වලින් මේ බුද්ධ භාෂිතේ සූත්‍ර දේශනා 17000 ගානක් විග්‍රහ කරේ ඔබේ ඔය බඹයක් පමණ ශරීර කූඩුවේ ක්‍රියාකලාපයයි. හය දොරේම ක්‍රියාකලාපයයි. මේක පොඩි ළමයටත් අධ්‍යයනය කරොත් තේරෙනවා. පුංචි රාහුල කුමාරයාටත් කියලා දුන්නේ ඕකයි. ආනපාන සති සමාධි භික්කවේ ඒක ධම්මෝ භාවිතෝ බහුලීකතෝ. ආන කළ යුතු දේ ආන කරන්න, පාන කළ යුතු දේ ප්‍රහාණය කරන්න.
ඔබත් මමත් එක තැනක ඉඳගෙන එරමිනියා ගොතාගෙන හුස්ම ඉහළ පහළ දැම්මා. මොකද්ද උනේ? මොකුත්ම උනේ නැහැ. මේ බුද්ධ භාෂිතයේ එක තැන පිරිම වගේ හිටගෙන ඉඳගෙන කරන්න දෙයක් නැහැ පින්වතුනි. ඔබ කරන ක්‍රියාකාරකම් තුල උපදින රාගයේ දේශයේ මෝහය ප්‍රහාණය කරන්න ගිහිගේ තමයි හොඳම තැන. ඔබට තියෙන කමඨහන් මෙතනයි තියෙන්නේ. ඒ කමඨහන් තුල ඔබ සතර අනුස්සති භාවිතා කරනවා නම් ඔබට මගඵල ලබන්න පුළුවන්. සෝතාපන්න ඵලයටපත් වෙන්න පුළුවන්. හැබැයි සෝතාපන්නාංග 4 භාවිතා කරන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් වහන්සේලාගෙන් සිරිසත් ධර්මය අහන්න ඕනේ. මෙච්චර කාලක් අයෝනිසෝ මනසිකාරයෙන් ක්‍රියාත්මක වෙච්ච ස්වභාවය දකින්නකොට ඒක ප්‍රහාණය කරන්න යෝනිසෝ මනසිකාරයේ උපදවා ගන්න ඕනේ. ඒ උපදවා ගන්නකොට ඔබ ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරනවා. අර සතර අනුස්සති භාවිතා කරගෙන ආනපාන සති භාවනාව කරනවා. එදා ගිහි ගෙදර හිටියේ සෝතාපන්න ඵලලාභියෝ හිටියා. බුද්ධ කාලේ සකදාගාමි ඵලලාභියෝ හිටියා. අනාගාමි ඵලලාභියෝත් හිටියා. අරහත් උනා දින 7ක් ගියෝ විදියට ඉන්න පුළුවන්. අද ඒක කරන්න පුළුවන්. එදා කරපු බුදු දහම අද දැන් මතුවලා තියෙනවා. දැන් එහෙනම් ඔබට කරන්න දෙයක් තියෙනවා. ඔබ මේ සිරිසත් ධර්ම දේශනා හොඳින් ශ්‍රවණය කරලා සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ හොඳින් අහනකොට අවදානෙන් අහනකොට ඔබ තුල පළවෙනි බුද්ධ ඥානෙ මතුවෙනවා. සෝත අවදානේ පඤ්ඤා සුතමේ ඥානෙ. අන්න ඒ තුලයි ඔබට මේ 6 දොරේම සීලේ පිටවන්න පුළුවන්. සංවර කරගන්න පුළුවන්. සංවර කරගන්නකොට සීලමේ ඥානය උපදිනවා. ඊට පස්සේ භාවිතා බහුලීකත භාවනාමේ ඥානයත් උපදිනවා. මේ විදිහට 73ක් වූ බුද්ධ ඥානවලින් අඩුම ගානේ ඔබටත් ලබාගත හැකි ඥාන ටිකක් තියෙනවා. ඒවා ලබන්නට පුළුවන් මේ මනුස්ස ජාතියක ලැබපු ඔබටමයි. වෙන කෙනෙකුට කරන්න බෑ පින්වතුනි මේක. එහෙනම් අදත් මේ සිරිසත් ධර්මයේ තියෙනවා බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ප්‍රතිලාභයක් ලැබලා ඉන්නවා. සිරිසත් ධර්මයේ තියෙනවා. ඔබේ 6 දොරම හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඔබට කන සම්පත්තිය, කැපීමේ හැකියාව, අනුස්සති තුලින් රාගය කපන්න පුළුවන්, දේශය කපන්න පුළුවන්, මෝහය කපන්න පුළුවන්. හැකියාව උත්පාදනය කරගන්න එක තමයි කන සම්පත්තිය කියවේ. හැබැයි මනුස්ස ජාතියක් ලැබුණත් 8 දෙනෙකුට මේක කරන්න බෑ කියලා බුදු පියාණන් වහන්සේ අක්කන සූත්‍රය තුලින් දේශනා කරලා තියෙනවා. ඔබේ 8 අවස්ථාවෙන්ම මිදිලා මනස මොංගල් නම් මේක කරන්න බෑ. කන ඇහෙන්නේ නැත්තම් මේක කරන්න බෑ. ඔබ තුල අර උපාසිකා බික්කු බික්කුණී අර කපන හැකියාව උදා කරගත්තේ නැත්තම් ඔබට මේක කරන්න බෑ. බුදු දහම නැත්තම් කියලා දෙන්න කෙනෙක් නැත්තම් ඒ කරන්නත් බෑ. සතර අපාගත වුණොත් ඒක කරන්නත් බෑ. නිරයට ගියොත් ඒ කරන්නත් බෑ. තිරිසන් යෝනියට ගියොත් ඒ කරන්නත් බෑ. ඒ අවස්ථා 8ෙන්ම මිදිලා අද ඔබට කන සම්පත්තිය ලබා ගන්න මනුස්ස ජාතියක් ලැබිලා තියෙනවා. එහෙනම් දුර්ලභ කාරණා ගොඩක් ඔබ ළඟ දැන් තියෙනවා. බුද්ධ ශාසනයක් තියෙනවා. මනුස්ස ප්‍රතිලාභයක් තියෙනවා. සිරිසත් ධර්මයේ තියෙනවා. කන සම්පත්තිය ලබා ගන්න පුළුවන් මේ දුර්ලභ අවස්ථා ඔක්කොම ලැබිලා තියෙනවා. එහෙනම් අද ඔබ මේකන කෙරුවොත් ආය කවදා කොතැනකදී ඔබට මේ ධර්ම මතු වෙයිද? මෙච්චර කාලයක් අපි හිටියා. සිල් ගත්තා, සිල් සමාදන් වුණා, දානමාන දුන්නා, බෝධි පූජා තිබ්බා. මේ සියල්ල කරා. මේ ධර්ම මතු වෙලා තිබෙන්නේ නැති කාලේ. හැබැයි දැන් මතු වෙලා. එහෙනම් ඔබට කරන්න දෙයක් තියෙනවා. මේක කරගත්තේ නැත්නම් ඔබ අනාතයි අසරණයි පින්වතුනි. අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කී හිටියට දෙවනුවත් එවනුවත් මේක කරන්න බෑ. ඇයි බැරි?
සංඝං සරණං ගච්ඡාමි කියන එක ගච්ඡාමි චරණං සංඝං. ගච්ඡාමි කිව්වේ ගමන් කරන්න ඕනේ. චර බව. රාගෙන් දේශයෙන් මොහෙන් ඔබේ සිත චර වෙනවා. ඒ චර වෙන එක නම් කරන්න ඕනේ. නැති කරන්න ඕනේ. අන්න එතකොට අපිට අර රාගයේ දේශයේ මොහේ සං වලින් ගසා බිඳ දමන්න පුළුවන් වෙනවා. ඒක කරන්න නිකම් බෑ. ගච්ඡාමි චරණං ධම්මං වෙන්න ඕනේ. ධම්ම කිව්වේ මේ හේතුඵල ධම. දකින්න ඕනේ ඔබ තුලින්. රාගයේ ජනිත වෙනකොට, දේශයේ ජනිත වෙනකොට, මෝහයේ ජනිත වෙනකොට. ඒ ජනිත වෙන එක ජානාති වෙන්න ඕනේ. පජානාති වෙන්න ඕනේ. අනුස්සති භාවිතා කරන්න ඕනේ. හේතුඵල ධම දැනගෙන. අන්න එතකොට අපට පුළුවන් වෙනවා ගච්ඡාමි චරණං. චර වෙන බවෙන් මිදී නිදහස් වෙන්න මේ ධර්මය හේතුඵල ධම දැනගන්න ඕනේ. ගච්ඡාමි චරණං ධම්මා. අන්න එහෙම දැනගත්ත කෙනා ගච්ඡාමි චරණං බුද්ධං. ගමන් කරනවා මගේ චරගති නම් කරනවා නැති කරනවා බුද්ධ බවට පත් වෙනවා. කොහොමද බවට පත් වෙන්නේ? රාග බව, දේශ බව, මෝහ බව උදුරලා දාපු කෙනා බුද්ධං වෙනවා. ඒක ලෞතුරා බුද්ධත්වයට පත් වුණ එකත් බුද්ධ තමයි. පස්සේ ඒක බුද්ධ තමයි. ලෞතුරා බුද්ධ ස්වයම්භූ ඥාණයෙන් උදුරනවා රාග, දේශ, මෝහ. පස්සේ බුදුහාමුදුරුවෝ ස්වයම්භූ ඥාණයෙන් උදුරනවා. හැබැයි කෙනෙකුට කියලා දෙන්න බෑ. අරහත් බුද්ධ වෙන කෙනා බුද්ධ වෙන්නේ එකම මේ හේතුඵල ධමේ රාගස්ස පහනාය, දේශස්ස පහනාය, මෝහස්ස පහනාය. රාගක්ඛයෝ නිබ්බාන, දේශක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බාන. මේ බාන් තුනෙන් මිදී නිදහස් වෙනකොට අන නිබ්බාන. මේ රාග භව, දේශ භව, මෝහ භව උදුරලා දානකොට බුද්ධ. එයාටයි බුද්ධ කීවේ. ඔබ අපි දකින්නේ පන්සලේ තියෙන බුදු පිළිමේ බුද්ධ. හැබැයි මෙතන තියෙන්නේ මනසේ තියෙන ප්‍රඥාව. ඒ ප්‍රමාණයට තමයි අර මග ඵල හතර ක්‍රියාත්මක වෙන්නේ. අපි ධර්ම දේශනාවක් කරලා ධර්ම සාකච්ඡාවක් කරලා විශාල පුණ්‍ය සම්භාරයක් ඒක රාශී කරගත්තා. මේ සියලුම පුණ්‍ය සම්භාරයන් ඒක රාශී කරගන්නට මෙතුමිය ඔබට කල්යාණ මිත්‍රයන්න් කෙනෙක් වුණා. එතුමියගේ උත්සාහය නිසා ඒකට සහසම්බන්ධ වෙච්ච බොහෝ පිරිසක් ඉන්නවා. අපිව මෙහි ස්ථානයට වඩම්මගෙන ඇවිල්ලා ඒ සත්කාර ප්‍රතිපහසුකම් ටික දුන්නු සහ සම්බන්ධ වෙච්ච ඒ සෑම සියලු දෙනාටම මෙතනට ඒ අය පැමිණියත් නොපැමිණියත් සිටියත් ඒ සෑම සියලු දෙනාටම මේ පින අයිති වෙනවා, හිමි වෙනවා, උරුම වෙනවා. එහෙනම් ඒ එකතු කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාරයන් හේතු කොටගෙන ඔබටත් මේ සුජීවත්ව ජීවත් වෙන්නටත් ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරන්නටත් චතුආර්ය සත්‍ය ධර්මයේ පසක් කර ගන්නටත් ඒ සියලුම කාරණාව උදව්වෙන් උපකාරයෙන් පරම නිබ්බාන සෝයටපත් වෙන්නට මේ සියලුම කාරණාව උදව් වේවා, උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා අදිඨාන කරනවා. ඒ වගේම මේ තුන් සිත පහදවා ගත්ත මේ මොහොතේ ඒ පිරිසිදු කරගත්තු පින සලහරින්නට මේ සුදුසුම අවස්ථාවයි. අනවරාගික සංසාරයක් පුරාවට ඔබ අප සෑම සියලු දෙනා වෙනුවෙන් අපට උදව්පදව් කර වෙහෙස මහන්සි වූ සහ සම්බන්ධ වූ අපි වෙනුවෙන් අප කැප වූ බොහෝ පිරිසක් අද අප අතරින් වියෝපත් වෙලා හිටිනවා. ඒ සියලු දෙනාට අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. මේ එකතු කරගත්තා වූ ඒ සියලුම පින් අප වෙනුවෙන් ඒ සහ සම්බන්ධ වෙච්ච දෙමව්පියෝ විදිහට, ගුරුවරු විදිහට, වැඩිහිටියන් විදිහට, දුවා දරුවන් විදිහට, ස්වාමි භාර්යාවන් විදිහට, අසල්වැසියන් විදිහට, ඥාතීන් විදිහට, සේවක සේවකයන් විදිහට ඒ සම්බන්ධ වෙච්ච පිරිස අද අප අතරින් වියෝ වෙලා සිටිනවා. ඒ අයට වගකීම යුතුයකම ඉෂ්ට කරන්නට
අපි මේ ඒක රාශී කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාරයෝ ශේෂයක්වත් ඉතිරි නැතුව සමාන කොටම සමසී කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයත් යම් දුගති ස්ථානයකටපත් වෙලා සිටිනම් ඒ දුගති ස්ථානයෙන් සුගතිගාමී වන්නටත් සුගති ස්ථානයකටපත් වෙලා සිටිනම් ඒ සුගතිය වඩා වර්ධනය කරගන්නටත් මේ එකතු කරගත්තා වූ සියලුම පුණ්‍ය සම්භාරයෝ ශේෂයක්වත් ඉතිරි නැතුව සමාන කොටම සමසේ කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අය මේ පින් අනුමෝදන් වී චතුරාර්ය සත්‍ය ධර්මයේම පසක් කරගන්නට මේ සියලුම කාරණාවෝ උදව් වේවා, උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා අදිඨාන කරනවා. ඒ වගේම පින් කැමැති අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලාට පින් බලාපොරොත්තු සිටිනම් මේ සියලුම පින් සමාන කොටම සමසේ කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයත් මේ පින් අනුමෝදන් වී චතුරාර්ය සත්‍ය ධර්මයේම පසක් කරගන්නට මේ සියලුම කාරණා වූ උදව් වේවා, උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. ඒ වගේම പ്രേත භූත පිසාච අසන්න තලවල භක්ම කායික තලවල සතර අපාගතව සිටින පෙට්ටි විෂයන්හි සිටින ඒ සියලු ලෝක සියලු සත්වයන්ටම මේ පින් සමාන කොට සමසේ කැපකොට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අයත් චතුරාර්ය සත්‍ය ධර්මයේම පසක් කරගන්නට මේ සියලුම කාරණා වූ උදව් වේවා, උපකාර වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා. ඒ වගේම අද දින මේ වසරක් පිරීම නිමිත්තෙන් මේ පින් කටයුත්ත කරන්නට මූලික හේතුපාදූ කටයුත්ත තමයි මේ නිවසේ ජීවත්ව සිටි දිල්ෂාන් ධනංජය පුතා මිය පරලොව ගිහිලා අදට වසරක් සම්පූර්ණ වෙනවා. ඒ ස්වාමි පුරුෂයාට තමන්ගේ පුතණුවන්ට මේක රාශී කරගත්තා වූ ඒ සියලුම පුණ්‍ය සම්භාරයෝ ඒ දුගති ස්ථානයකටපත් වෙලා සිටිනවා නම් ඒ දුගතියෙන් සුගතිගාමී වන්නටත් සුගතියක සිටිනන් සුගතිය වඩා වර්ධනය කරන්නටත් එයත් සමගම සියලු ලෝක සියලු සත්වයන්ටම සියලු ඥාතීන්ටම ඔබ අප නමින් දෙපාර්ශවයේ නමින්ම මිය පරලොව ගිය ඒ සෑම සියලු ඥාතීත්වයටම මේ පින් කැපකොට අනුමෝදන් කරා. අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ වගේම මේ පැවිදි ජීවිතයටපත් වෙලා තියෙන කම්රාගල්ලේ නන්ද ස්වාමීන් වහන්සේටත් මේ කායික නිදුක් නිරෝගී සුවපත් භාවය අදිඨාන කරනවා. ඒ වගේම මේ සිරි සද්ධර්මයේම කන වැකිලා ඒ ස්වාමීන් වහන්සේටත් චතුරාර්ය සත්‍ය ධර්මයේම පසක් වෙන්නට මේ සියලුම කාරණාවෝ උදව් වේවා, උපකාරී වේවා, උපනිශ්‍රේ වේවා, හේතු වාසනා වේවා කියලා අදිඨාන කරනවා. එහෙනම් පින් දිය යුතු, පින් පැමිණිය යුතු, පින් අනුමෝදන් කළ යුතු සෑම සියලු දෙනාම සිහිපත් කළා, පින් අනුමෝදන් කරා. ඒ වගේම ඔබ අප නමින් ලෞකික වශයෙන් ජීවත්ව සිටින ඒ සියලුම දුවා දරුවන්ටත් ඒ සමාජිකාවන්ටත් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවයත් ඒ කරන කියන යහපත් කටයුතු ඉෂ්ට සිද්ධ කරගන්නට ඒ කායික මානසික නිදුක් නිරෝගී භාවය දීර්ඝාෂය අදිඨාන කරමින් මාත් සමග මේ ගාථා කියලා පින් අනුමෝදන් කරමු. එතාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන් සබ්බ සම්පatti සිද්ධියා. එතාවචාචම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදා භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එතාවචාචම්මේ සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන් සබ්බ සම්පatti සිද්ධියා. ඉදම්මේ ඥාතිනං හෝත් සුගිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝත් සුගිතා හොන්තු ඥාතයෝ. ඉදං බෝ ඥාතිනං හෝත්
සුගිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය.